අයිබෝවන් සියලු දෙනාට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා ආටිස්ට් YouTube channel එකට. මගේ channel එකේ පළවෙනි movie review එක විදියට මම අද ගෙනාවේ 2025 අලුතෙන්ම රිලීස් වුණ IMDb දර්ශකගේ 8ක් වගේම මේ වෙද්දි box office ආදායම කෝටි 77ක් පැනපු crime thriller category එකට අයත් වන රේඛා චිත්‍රම් කියන මලයාලම් movie එක. ඉතින් guys මේකේ පොඩි කොටසක්වත් skip කරන්න නැතුව බලන්න. මොකද මේ movie එක තමයි මේ වසරේ දැනට ඇවිත් තියෙන අදි සුපිරිම මලයාලම් movie එක. වැඩි කතාවක් නැහැ guys, අපි එහෙනම් යමු review එකට. movie එක ආරම්භයේදී අපිට පෙන්වනවා යාළුවනේ පොඩි කොල්ල දෙන්නෙක් කැලයක් මැදින් ඇවිදගෙන යන සිද්ධියක්. එතන එක කොල්ලෙක් අනිත් කොල්ලට කියනවා අයියේ මම තාත්තා චිත්‍රපටියේ රඟපානවා දැක්ක කියලා. ඒ වෙලේ අයියා බයිනවා උඹට පිස්සු වැදිලාද කියලා. ඒත් මල්ලි කියන්නේ නෑ අයියේ තාත්තා රඟපෑවා මම දැක්කනේ කියලා. ඊට පස්සේ කොහොම හරි අයියා අහනවා මොනවද දැක්කේ කියලා. ඒකත් එක්ක පෙන්වනවා මල්ලි රෑ දැකපු සිද්ධිය. ඒ වෙලාව අපිට බලා ගන්න පුළුවන් මේ කොල්ලගේ තාත්තයි තව තුන් දෙනෙකුයි ගොඩක් රෑ වෙලා තියෙන වෙලාවේ මහ වැස්සම පැදුරකින් ඔතාගත්ත මල සිරුරක් වගේ දෙයක් උස්සගෙන යනවා. කොහොම හරි මේ උස්සගෙන යන කෙනාගේ කකුල් දෙක එළියට ඇවිත් තියෙනවා වගේම එයාගේ කකුල් වල පාසන බවක් දාගෙන ඉන්නවත් අපිට බලා ගන්න පුළුවන්. ඒකින්ද මේ අරන් යන කෙනා කවුරු වුණත් මෙයා ගෑනු කෙනෙක් වෙන්න ඕනේ. ඔය අවුරුදු 40ක අතීත සිදුවීම කට්ටලා ඊට පස්සේ අපි එනවා වර්තමාන කාලෙට. ඔන්න දැන් අපිට පෙන්නනවා ගයිස් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ඉන්ස්පෙක්ටර් විවේක් ගෝපිනාත්තු. මෙයා කොහොම හරි රාජකාරී වෙලාවේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවක් කරලා මේ වෙද්දි ජොබ් එකක් නැති කරගෙන තමයි ඉන්නේ. මේකට එයාගේ තාත්තත් ටිකක් අවුල් ඉන්නේ. මේ අතරතුර මෙයාගේ තාත්තා කොහොම හරි පත්තරයක් බල බල ඉද්දි තාත්තා පත්තරෙන් දකිනවා මෙයාගේ පුතා ඒ කියන්නේ විවේක් සූදු සෙල්ලම් කරලා සස්පෙන්ඩ් වුණ එක ගැන පත්තරේ තියෙනවා. ඒකේ තියෙන්නේ විවේක් කියලා පොලිස් නිලධාරියෙක් සූදු සෙල්ලම් කරලා ලක්ෂ 15ක විතර මුදලක් දිනලා කියලා. ඒක දැක්කට පස්සේ නම් තාත්තට පොඩි චිල් එකක් එනවා. ඊට පස්සේ තාත්තා කියනවා මෙච්චර ලොකු ගාණක් දින්න කියලා ඔබ කිව්වේ නෑනේ කියලා. ඒකටම විවේකුත් කියනවා ඕගොල්ලෝ පොඩි කාලේ ඕක කරනවා බලාගෙන ඉඳලා තමයි මාත් පුරුදු වුනේ. ඒකින්ද තමයි මට මගේ ජොබ් එකක් නැති වුනේ කියලා. ඔය සීන් එකෙන් පස්සේ අපිට පෙන්වනවා යාළුවනේ ලොකු කෝටිපති සල්ලිකාරයෙක් වුණ රාජේන්ද්‍රන්. මෙයා මේ වෙලාවේ මෙයාගේ පර්සනල් ડોක්ටර් එක්ක කතා කරමින් තමයි ඉන්නේ. ඒ වෙලේ මෙයාගේ ડોක්ටර් රාජේන්ද්‍රන්ට කියනවා ඔයාගේ අධික මත්පැන් පානය නම් ඔයාගේ සෞඛ්‍යයට එච්චර හොඳ නෑ. ඒ වගේම ඔයාට කරලා තියෙන සැත්කම් වලින් වැඩක් වෙන්නෙත් නෑ ඔයා ඔය විදිහට දිගටම බොන්න ගියොත් කියලා. ඒකට රාජේන්ද්‍රන් කියනවා ඔයා කොහොමත් කිව්වනේ මට වැඩි කල් ඉන්න වෙන්නේ නෑ කියලා. ඉතින් මං දැන් මේකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ කියලා. ඔය සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්වනවා යාළුවනේ පොලිස් ස්ටේෂන් එකට ඇවිත් ඉන්න විවේක්. මේ වෙලාවේ DSP SPව මුණ ගැහිලා විවේක්ට ආයේ ජොබ් එක දෙන එක ගැන තමයි කතා කර කර ඉන්නේ. SP මේ වෙලාවේ කියනවා විවේක් කරපු වැඩේට මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනි. ඒකින්ද මෙයාව අමාරු පැත්තකට මාරු කරමු කියලා. එතකොට DSP කියනවා එහෙනම් අපි මෙයාව මාලක්කපාර ස්ටේෂන් එකට යවමු. ඒකේ SHO ළඟදිම ට්‍රාන්ස්ෆර් වෙලා යනවා කියලා. ඊට පස්සේ ස්ටේෂන් එකේ ලොකු කේස් මොකුත් නෑ නේද අහපු SP විවේක මාලක්කපාර යවන්න තීරණය කරනවා. කොහොම හරි මේ වෙනකන් CI කෙනෙක් විදියට වැඩ කරපු විවේක් CHO කෙනෙක් විදියට මාලක්කපාර වල වැඩ බාර ගන්නවා. ආයෙ ජොබ් එක එයාට හම්බුනාම විවේක් යාගේ ෆෝන් එකේ තිබ්බ සූදු සෙල්ලම් කරන ගේම් ටිකත් අයින් කරලා අලුතින් වැඩ බාර ගන්නවා. මේ අතරතුරේ අපිට පෙන්නනවා ගමනක් යන්න ලෑස්ති වෙන කෝටිපති රාජේන්ද්‍රන්. චාලක් කොඩි වලට යමු කියලා ඩ්‍රයිවර්ට කියන ගමන් වාහනේට නගින රාජේන්ද්‍රන් ගමන අතරතුර සෑහෙන්න මත්පැන් පානය කරනවා. මේ විදිහට විවේකුත් මාලක්කපාර වලට යන ගමන් තමයි ඉන්නේ යාගේ අලුත් ස්ටේෂන් එකේ වැඩ පටන් ගන්න. කොහොම හරි දිග ගමනකින් පස්සේ විවේක්ට පුළුවන් වෙනවා මාලක්කපාර වලට එන්න. ඒ අතරතුරේ චාලක් කොඩි වලට ආව රාජේන්ද්‍රන් ඩ්‍රයිවර්ට කියනවා ඔහොම අපි මාලක්කපාර වලට යමු කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මාලක්කපාර වල කැලයක් වගේ ප්‍රදේශයකට මෙයාලා වාහනෙන් යනවා. එතන අයිනෙන් වාහනේ නවත්තන්න කියපු රාජේන්ද්‍රන් ඩ්‍රයිවර්ට එතනම ඉන්න කියලා බිබී හිටපු අරක්කු බෝතලෙත් අරගෙන කැලේ ඇතුළට යනවා. මේ යන වෙලාවේ මෙයාට ලොකු කැස්සකුත් එනවා. කොච්චර අමාරු වුණත් මෙයා ගිය ගමන ඒ විදිහටම යන්නේ මේක අනිවාර්යෙන් යන්න ඕනි ගමනක් වගේ. බැලු බැලමක් නම් පේන්නේ මෙයා මොකක් හරි දෙයක් කැලේ ඇතුළේ හොයනවා වගේ. මම දිගටම යද්දි මෙයාගේ කැස්ස තවත් වැඩි වෙලා මෙයාගේ කටින් ලේත් එන්න පටන් ගන්නවා. කොහොම හරි අමාරුවෙන් මෙයාට එන්න ඕන තැනට මෙයා ඇවිත් ඉස්සරහා තිබ්බ ගහක් ළඟින් ෆෝන් එක තියලා ඒක ඉස්සරහින් මෙයා වාඩි වෙලා හැම ලොකු කතාවක් කියන්න පටන් ගන්නවා. Facebook එකේ ලයිව් එකක් විදියට පේන්න කැමරාව එහෙම ඔන් කරපු රාජේන්ද්‍රන් කතාව ආරම්භයේදී අර පෙන්නපු පැදරකින් ඔතාගෙන යන කෙනාගේ සිදුවීම කියන්න පටන් ගන්නවා. කොහොම හරි කතාව පටන් ගන්න රාජේන්ද්‍රන් කියනවා මම මේ කියන දේෙන් ඔයාලට පුදුමයක් හිතෙයි ඒත් මේක කියන්නම ඕනි කියලා. ඊට පස්සේ කතාව පටන් ගන්න රාජේන්ද්‍රන් කියනවා මට අධික ලෙස සල්ලි වලට ආසාවක් තිබ්බා. ඒත් ඒ දේ හින්දා මට මගේ සතුට සැනසීම මගේ පෞද්ගලික ජීවිතය වගේම මගේ සෞඛ්‍යයත් මට අහිමි වුණා කියලා. රාජේන්ද්‍රන් මෙයාගේ ලේ ගෑවුන අත පෙන්නන ගමන් කියන්නේ මම මගේ ජීවිතය අලුතෙන් පටන් ගත්තෙත් අත්වල ලේ ගාගෙනම තමා කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා යාළුවනේ 1985 ඒ කියන්නේ මීට අවුරුදු 40කට කලින් වෙච්ච සිදුවීම.
කතාවේ මුලදී මල්ලි අයියට තාත්තා චිත්‍රපටිය රඟපාපු සීන් එකක් කියපු එක ආයෙත් මෙතන පෙන්නනවා. කොහොම හරි රාජේන්ද්‍රන් කියන්නේ එදා ඒ පැදුරකින් වතාගෙන මලසිරුරක් අරන් ගිය 4 දෙනා අතර එයත් ඉන්නවා කියලා. ඒ වගේම ඇලිස් ජුවලර්ස් එකේ අයිතිකාරයා වින්සන්ට් වගේම ෆ්‍රැන්සිස් කියන පුද්ගලයාත් එතන හිටියා. අපි එදා ඒ අරන් ගිය මලසිරුර අවුරුදු 18ක විතර ගෑනු ළමයෙක්ගේ කියලාත් මෙයා කියනවා. ඒ වගේම අපි ඒ කෙල්ලව මාවැස්සෙම උස්සගෙන ඇවිත් කැලෑමද බැලුවා. කොහොම වුණත් මේ මල්සිරුර අරන් ආවට මේ කෙල්ල කාගේ කවුද කොහෙන්ද ආවේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලාත් මෙයා මේ වෙලාවේ කියනවා. ඒ වගේම මේ කෙල්ලයාගේ අන්තිම හුස්ම හෙළුවෙත් මේ වලය ඇතුළේදීමයි. එදා අපි ඒ බල්ලුව කෙල්ල හින්දා තමා අද අපි මේ වගේ තැනක ඉන්නේ. මං දැන් මේ වාඩි වෙලා ඉන්නේ මේ මිනිහ වල්ලපු තැන තමා කියලා අබිරහස් හෙළිදරව්වක් කරන ගමන් එයා කියන්නේ කවුරු හරි මේක අනිවාර්යෙන් හොයාගන්න ඕන කියලා. මේ වෙලාවෙම තමා කැලේ එළියේ වාහනේ නවත්තගෙන හිටිය රාජේන්ද්‍රන්ගේ ඩ්‍රයිවර්ට කැලේ ඇතුලෙන් වෙඩි ශබ්දයක් ඇහෙන්නේ. ශබ්දෙත් එක්ක කලබල වුණු ඩ්‍රයිවර් රාජේන්ද්‍රන්ව හොයාගෙන කැලේ ඇතුළට දුවගෙන යනවා. මීට සුළු මොහොතකට පස්සේ මාලක්ක පාරවල වැඩ බාරගත්ත විවේක්ට කෝල් එකක් එනවා කැලේ ඇතුලේ මලසිරුරක් තියෙනවා කියලා. ඉතින් එතෙන්ට ගිය විවේක්ට දැක ගන්න පුළුවන් වෙනවා ලව් එක අතරතුරම ඔලුවට වෙඩි තියාගෙන සියදිවි නසාගත්තේ රාජේන්ද්‍රන්ගේ මලසිරුර. කොහොම හරි මෙතන ඉඳන් මේ උණ දේ ගැන පොලිස් පරීක්ෂණ පටන් ගන්නවා. මේ වෙලාවේ අවට පරීක්ෂා කරපු විවේක්ට රාජේන්ද්‍රන් වෙඩි තියාගත්ත පිස්තෝලෙත් හම්බ වෙනවා. කොහොම හරි මෙයා ලොකු කෝටිපතියෙකුත් හින්දා මීඩියා වලින් එහෙමත් ගොඩක් මෙතනට එනවා. ඒ වගේම මෙතනට එන ESP මොහන්දාස් විවේක්ගෙන් අහනවා ඔයා අද නේද වැඩ බාරගත්තේ? ඔයාව පළවෙනි දවසේ මොන මේ සිද්ධියත් එක්ක හැමෝම දැන් බලාගෙන ඉන්නේ ඔයා දිහා කියලා. ඒ වගේම රාජේන්ද්‍රන් ඇලිස් ජුවලර්ස් වගේ ලොකු ව්‍යාපාරික ආයතනයක කෙනෙකුත් මේ කතාවේදී කියපු හින්දා කොහොමද මේ සිද්ධිය රටේම ගොඩක් අවධානය ගනී කියලා DSP විවේක්ට කියනවා. කොහොම හරි මේ වෙලාවේ මෙතෙන්ට ආව SPට මේගොල්ලෝ වැඩිදුර පරීක්ෂණ වලට රාජේන්ද්‍රන්ගේ මිනිහ යවන්නත් හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ කියලා කියද්දි SP කියනවා රාජේන්ද්‍රන් ඔය කියපු මිනිහ ගොඩ ගන්න අවසර මේ වෙද්දි ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේම අපිට පේනවට වඩා මේක ලොකු සීන් එකක් මුළු රටම දැන් බලාගෙන ඉන්නේ මේ උණ දේ දිහා කියලාත් SP මේ වෙලාවේ කියනවා. කොහොම හරි මේ වෙලාවේ විවේක් SPට කියනවා මම හෙට මේ මිනිහ ගොඩ දාන වැඩේ පටන් ගන්නවා කියලා. මේ සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්වන්න යාළුවනේ ඇලිස් ජුවලර්ස් එකේ අයිතිකාරයා වුණු වින්සන්ට්ව වගේම ලෙඩ වෙලා ඉන්න මෙයාගේ වයිෆ් ඇලිස්ව. මේ වෙලාවේ මෙතෙන්ට එන මෙයාගේ පුතා වින්සන්ට්ට පෙන්වන්නේ හැමතැනම ෂෙයා වෙන රාජේන්ද්‍රන්ගේ ලයිව් වීඩියෝ එක. ඉතින් පුතා අහන්නේ මේ ඉන්න මිනිස්සයා කවුද? මෙයා මොනවාද මේ අපි ගැන කියන්නේ කියලා. වීඩියෝ එක බලපු වින්සන්ට් වැඩි හිතර ගන්න නැතුව වගේ කිව්වේ ඔයා බය නැතුව ඉන්න මම මේක බලා ගන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා පහුවදාම මිනිහ ගොඩ දාන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මෙතන JCB එකක් වගේම පරීක්ෂණය කරන්න ડોක්ටර් කෙනෙකුට සම්බන්ධ වෙලා ඉන්න අපිට බලා ගන්න පුළුවන්. කොහොම හරි මූලික අධීර පොළව හැරුවට පස්සේ වලට ගහපු ડોක්ටර් කියනවා මේක අවුරුදු 40ක් විතර පරණ සීන් එකක් හින්දා පොළව තවත් ඇතුළට බහැලා ඇති. තවත් අඩි 4-5ක් වල හාරන්න ඕනි කියලා. ඊට පස්සේ ආයුධ පාවිච්චි කරලා වලේ ඉතුරු කොටස හාරන ගමන් පස්සේමත් පරීක්ෂා කරන්නේ පොඩි හරි සාක්ෂියක් මේ ගැන හොයාගන්න පුළුවන් වේද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා තමන්ගේ පර්සනල් ලෝයර් වෙන්න ජේකොබ්ව මුණ ගැහෙන්න යන වින්සන්ට්. කොමර් ලෝයර් මේ වෙලාවේ කියාට කියනවා වල්ලපු මිනිහක් ගොඩ දාන වැඩක් පොලිසිය පටන් අරන් තියෙනවා. මේ කේස් එක මීඩියා වලින් එහෙමත් ගොඩක්ම හරවලා තියෙන්නේ ඔයාගේ පැත්තට කියලා. ඒත් මේ වෙලාවෙත් මේක ලොකුවට ඔලුවට නොගත්ත වින්සන්ට් ලෝයර්ටත් කියන්නේ කලබල නෙවෙයි පොලිසිය වැඩේ එයාට කරන්න දෙන්න කියලා. කොහොම හරි ওই සීන් එක කට් කරලා අපිව ආයෙත් අරගෙන යන්නේ මිනිහ ගොඩ දාන වැඩේ පැත්තට. ඒත් මේ වෙද්දි එතනට ලොකුවටම වැස්සක් පටන් අරන් හින්දා වැඩේ පොඩ්ඩක් නවත්තලා තමයි තියෙන්නේ. කොහොම හරි වැස්ස එන්න වැඩි වෙද්දි මෙතනට ඇවිත් හිටිය අයත් එක්කෙනා දෙන්න පිට වෙලා යනවා වගේම මෙයාලා හාරපු වලෙත් කට ළඟටම වතුර පිරෙනවා. කිසිම සාක්කියක් හොයාගන්න බැරුව වල ළඟ කැරකි කැරකි ඉද්දි විවේක්ට දැක ගන්න පුළුවන් වෙනවා වතුර උඩ පාවෙන රෙදි කෑල්ලක්. මේක අතට අරන් බලපු විවේක්ට හිතෙනවා මේක ඇඳගෙන හිටිය කෙනාගේ අටකටුත් මේ යට කොහේ හරි ඇති කියලා. කොහොම හරි වලේ වතුර අයින් කරලා ડોක්ටර්ත් එක්ක වලට බහපු විවේක්ට වලේ බිත්තියක තිබිලා තව රෙදි කෑල්ලක් හම්බ වෙනවා. ඊට පස්සේ උදැල්ලක් අරගත්ත විවේක් එයාගේ අත් දෙකෙන්ම රෙදි කෑල්ල හම්බුන පැත්තට තවත් හාරගෙන යද්දි මෙයාලා බලාපොරොත්තු වෙන විදියට ඔය වැලලුවා කියන කෙනාගේ ඔළුව මෙයාලට හම්බ වෙනවා. ඒ වගේම දිරන්නේ නැතුව තිබ්බ තවත් අටකටු ටිකකුයි පාසලඹකුයි මෙයාලට හම්බ වෙනවා. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලැබ් එකේ මේසයක් උඩ තියලා තියෙන මේ අටකටු ටික. පරීක්ෂණ කරපු ડોක්ටර් සජන් කියන්නේ මේක ගෑනු කෙනෙක්ගේ අට සැකිල්ල. මෙයා මැරෙනකොට වයසෝගේ විස්තර කියන්න නම් තව ටික කාලයක් ඕනි වෙනවා කියලා. මේ වෙලාවේ DSP විවේක්ට කියනවා මේ වැඩේදී ඔයාගේ උනන්දුව දැකපු SP ඔයාවත් අපේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට බඳව ගන්න කිව්වා කියලා. කොහොම හරි DSP මෙයාගේ ටීම් එකට උපදෙස් දෙන ගමන් කියන්නේ අපිට හම්බෙලා තියෙන්නේ අවුරුදු 40ක් වන්න ගෑනු කෙනෙක්ගේ මල සිරුරක්. අපි මේක හොයාගන්න ඕනි කියලා විවේක්ට ඇඟිල්ල දික් කරන ගමන් DSP විවේක්ට කියන්නේ රාජේන්ද්‍රන්ගේ පසුබිම ගැන හොයලා බලන්න කියලා. ඒ වගේම සයිබර් සෙල් එකට රාජේන්ද්‍රන්ගේ වගේම වින්සන්ගේ දුරකථන තොරතුරු ගන්න මේ වෙලාවේ DSP බාර දෙනවා.
ඒ වගේම DSP කියන්නේ රාජේන්ද්‍රන් කියපු ෆ්‍රැන්සිස්වත් හොයන්න අපි පටන් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ පරීක්ෂණ ආරම්භ කරපු විවේක් රාජේන්ද්‍රන්ගේ පර්සනල් ඩොක්ටර් වුණ ක්‍රිෂ්ණ ප්‍රසාද් කියන පුද්ගලයාව හම්බෙන්න ගියාම විවේක්ට දැනගන්න පුළුවන් වෙනවා රාජේන්ද්‍රන්ට දරුණු සෞඛ්‍ය ප්‍රශ්න තිබිලා තියෙනවා වගේම කීප වතාවක්ම අක්මාවේ සැත්කම් හැමත් කරලා තියෙනවා කියලා. ඒ වගේම රාජේන්ද්‍රන් එයාගේ වයිෆ් වෙනුත් ඩිවෝස් වෙලා හිටියේ. ඒ වගේම තමයි එයාට එක පුතෙක් හිටියත් එයත් විශේෂ අවස්ථාවල ඇරෙන්න රාජේන්ද්‍රන්ව මුණ ගැහෙන්න එන්නෙත් නෑ කියලා මේ වෙලාවේ ඩොක්ටර් විවේක්ට කියනවා. ඊට පස්සේ රාජේන්ද්‍රන්ගේ ඩිවෝස් වුණ වයිෆ්ව හම්බෙන්න ගිය විවේක් එයාගෙන් අහන්නේ රාජේන්ද්‍රන් කවදා හරි 1985 හරි ඊට කලින් හරි සිද්ධියක් ඔයාලට කියලා තියෙනවද කියලා. මේ වෙලාවේ රාජේන්ද්‍රන්ගේ වයිෆ් විවේක්ට කියන්නේ රාජේන්ද්‍රන් කවදාවත් අතීතය ගැන කියලා නෑ. එයා අතීතය ගැන කතා කරනවට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් ෆ්‍රැන්සිස් ගැනත් විස්තර හෙව්වා. ඒ ගැනත් කිසිම දෙයක් විවේක්ට හොයාගන්න බැරි වෙනවා. මේකෙන් පස්සේ මේ මැරෙන කෙනා කවුද කියලා මෙයාට හොයන එකත් ගොඩක් අමාරු වෙනවා. මොකද මේක අවුරුදු 40ක් විතර පරණ ඇටසැකිල්ලක් හින්දා. කොහොම හරි පරණ ආටිකල් එහෙමත් විවේක් ඇතුළු එයාගේ කණ්ඩායම චෙක් කරනවා. මේ අතරතුරේ විවේක්ට ගොඩක් හිතවත් මාධ්‍යවේදී බීමත් එයාට පුළුවන් විදියට මේ සීන් එක ගැන පරණ පත්තරවල එහෙම දාලා තියෙන සැක කරන්න පුළුවන් හැමදේම එකතු කරගන්නවා. කොහොම හරි එකතු කරගත්ත පත්තරවල තිබ්බ විස්තර එහෙමත් බීම විවේක්ට ගිහින් බාර දෙනවා. ඒ අනුව ඒ කාලේ අතුරුදන් වුණ අයගේ ගෙවල් වලට ගිහින් එයාලා ගැන විස්තර අහලා පාසලම එහෙම පෙන්නුවත් විවේක්ට වැදගත් සාක්ෂියක් හොයාගන්න බැරි වෙනවා. මොකද කවුරුත්ම මේ පාසලම අඳුරගන්නෙත් නැහැ. මේ වෙලාවේ තවත් විස්තර හොයපු විවේක්ට පුළුවන් වෙනවා තවත් ෆ්‍රැන්සිස් කෙනෙක්ව හොයාගන්න. කොහොම හරි ඒ ගෙදරටත් ගිය විවේක්ට හම්බෙන්නේ එයාගේ පුතාව. පුතා මේ වෙලාවේ විවේක්ට කියන්නේ තාත්තා ලෙඩ වෙලා මේ වෙනකොට තංගමල ඉස්පිරිතාලේ නවත්තලා තමයි ඉන්නේ කියලා. කොහොම හරි ඔය සීන් එකෙන් පස්සේ විවේක් තවත් ඒ ප්‍රදේශයේ මේ වගේ අතුරුදන් වුණ කෙනෙක් හිටිය ගේකට ගිහින් ඒ හිටිය වයස්ක මිනිස්සෙක්ට මේ පාසලම පෙන්නුවාම එයා මේ පාසලම අඳුරගෙන අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ DSP හම්බෙන්න යන විවේක් DSPට කියන්නේ පාසලම වයස්ක මිනිස්සෙක් අඳුරගත්තා. එයාගේ දුවකුත් මීට අවුරුදු 40කට කලින් අතුරුදන් වෙලා තියෙනවා කියලා. කොහොම හරි ඒ යාමද බලන්න DNA පරීක්ෂණයකටත් එයාව යවලා තියෙන්නේ කියලා විවේක් මේ වෙලාවේ DSPට කියනවා. ඒ වගේම 1985 දී රාජේන්ද්‍රන් එකපාරම ලොකු සල්ලිකාරයෙක් වෙලා තියෙනවා වගේම මේ කාලේදී රාජේන්ද්‍රන් මාලක්ක පාරවල තැන් ගොඩක රස්සාවල් කරලා තියෙනවා කියලා මේ වෙලාවේ විවේක් DSPට කියනවා. ඒ වගේම ෆ්‍රැන්සිස් ගැනත් විමර්ශන කරනවා කියපු විවේක්ට DSP කියනවා වින්සන්ට්ගේ ළඟම නෑයෙක් ගැනත් තොරතුරු ලැබුණා. එයා ගැනත් පරීක්ෂණයක් කරන්න කියලා. ඊට පස්සේ ඔය කියපු කෙනාව හම්බෙන්න ගිය විවේක්ට දැනගන්න පුළුවන් වෙනවා වින්සන්ට්ගේ තාත්තා එයාව පොඩි කාලෙම දාලා ගිහින් ඊට පස්සේ වින්සන්ට් බත් පාර්සල් විකුණලා හොයපු සල්ලි වලින් තමයි අම්මව බලාගෙන ඉඳලා තියෙන්නේ කියලා. ඔය කාලේදී වින්සන්ට් කුඩයක් හොරකම් කරපු සිද්ධියකට පල්ලියේ බිෂොප් ගාවට අරන් ගියාම වයින් කාලේදී ඉස්කෝලේ යන්න කුඩේ හොරකම් කරා කියලා දැනගත්ත බිෂොප් වින්සන්ට්ව හොඳ ඉස්කෝලේකටත් දාලා තියෙනවා. වින්සන්ට් හොඳට එයාගේ ඉගෙනීම් වැඩ කරපු හින්දා බිෂොප් වින්සන්ට් දිගටම උගන්වලා එයාව හොඳ තත්යකට ගෙනල්ලා තියෙනවා කියලාත් එයා කියනවා. ඊට පස්සේ ওই දේවල් ඔක්කොම කරගෙන වින්සන්ට් වැඩිදුර ඉගෙන ගන්න බොම්බාය වලට ගිය වෙලේ එහෙදි ඇලිස්ව හම්බෙලා ඊට පස්සේ යාලා දෙන්න කසාද වැදලා බිස්නස් එහෙමත් කරලා දැන් ඔය ඉන්න තත්ත්වයට ඇවිත් ඉන්නවා කියලාත් මේ ගෑනු කෙනා විවේක්ට කියනවා. ඒ වගේම ඔයා කියපු විදියට 1984 85 වගේ තමයි වින්සන්ට් බොම්බාය වලට ගියේ කියලාත් මේ ගෑනු කෙනා කියනවා. ඊට පස්සේ මේ සාක්ෂිත් එක්ක පොලිසියට කැඳවගෙන ආපු වින්සන්ට්ගෙන් විවේක් දිගටම ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. මෙතෙන්දී විවේක් කියනවා රාජේන්ද්‍රන් කියපු ගෑනු ළමයා වල්ලපු කාලේදී ඔයා මාලක්කපාරවල බිෂොප් කෙනෙක්ගේ එක්ක ඉඳලා තියෙනවා. ඒ වගේම ඔය මිනිහ වල්ලපු තැන ඉඳන් කිලෝමීටර් 6ක් දුරින් තියෙන ගෙදරක ඔයා නැවතිලා ඉඳලා තියෙනවා කියන්නත් අපි ළඟ සාක්ෂි තියෙනවා කියලා. මේ කතාව පැහැදිලි කරන වින්සන්ට් කියන්නේ මම ඒ කාලේදී ඒ බිෂොප් එක්ක ඉඳලා මගේ අධ්‍යාපන කටයුතු කරා වගේම බිෂොප් මගේ අධ්‍යාපන වැඩවලට උදව් කරපු හින්දා එයාගේ ජීවිතය අවසන් වෙනකම්ම මම එයා එක්ක හිටියා කියලා. ඔය වෙලාවේ විවේක් වින්සන්ට්ගෙන් අහනවා රාජේන්ද්‍රන් මැරෙන්න දවස් දෙකකට කලින් එයාට කෝල් කරලා තප්පර 15ක් කතා කරලා තිනවා මොනවද ඔයා එක්ක එයා කතා කරේ කියලා. මේ වෙලාවේ මැද්දට පැනපු ලෝයර් ජේකොබ් කියන්නේ එන කෝල් හැම එකක්ම ආන්සර් කරන්නේ රිසෙප්ෂන් එකෙන් ඔයාට සැකයි නම් කෝල් එකක් අරන් බලන්න කියලා. තවත් දිගටම කතා කරගෙන ගිය ජේකොබ් කියන්නේ මේ මගේ මරණය ළඟ ඉන්න මිනිහෙක් කියපු දෙයක් අල්ලගෙන මේ විදියට වින්සන්ට්ගෙන් ප්‍රශ්න කරන්නේ නැතුව මොකක් හරි වෙන පැහැදිලි සාක්ෂියක් හොයාගෙන වින්සන්ට්ට චෝදනා කරන්න කියලා. ඔය කතාව ඉවරලා එළියට ආපු වින්සන්ට් වට කරගත්ත මාධ්‍යවේදියා අහන්නේ ඇතුළතදී වුණ දේ ගැන. කලබලයක් නැතුව උත්තර දීපු වින්සන්ට් කියන්නේ මම පොලිසිය අහපු ප්‍රශ්න වලට සාමාන්‍ය මිනිහෙක් විදියට උත්තර දුන්නා එච්චරයි කියලා. ඊට පස්සේ මාධ්‍යයට කතා කරපු ලෝයර් ජේකොබ් කියන්නේ මේ වැඩේ කරගෙන යන්න අපි අපේ ප්‍රේම සහාය පොලිසියට දෙනවා. ඒත් සූදු පීඩා කරලා ජොබ් එකක් නැති කරගත්ත පොලිස්කාරයෙක්ට මේ වගේ වැඩක් බාර දෙන්නේ නැහැ කියලා හිතා ගන්න බෑ කියමින් විවේක්ට කනේ පාරක් දීගෙනම ඒගොල්ලෝ එතනින් පිටත් වෙලා යනවා.
කොහොම හරි ඔහොම කියලා ඔතනින් පිටත් වෙලා යන වින්සන්ට් විවේක් දිහා හැල්ල බලපු විදියෙම අපිට තේරෙනවා මේ සීන් එක ගැන මොකක්ම හරි දෙයක් මෙයා දන්නවා කියලා. ඔය සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්නනවා ගායිස් ડોක්ටර් සජන්ව හම්බෙන්න ගිහින් ඉන්න විවේක්ව. කොහොම හරි යාට හම්බුණ ඇටකටු පරීක්ෂා කරපු ડોක්ටර් සජන් විවේක්ට කියන්නේ අපි දත්තර DNA චෙක් කරා ඒක අපි ඔයාට හම්බුණ මිනිස්යාගේ DNA වලට ගැලපෙනවද බලන්න මේ විදිහට චවලයි තියෙන්නේ කියලා. කොහොම හරි ඊට ටික වෙලාවකට පස්සේ මෙයාට කෝල් එකක් එනවා DNA පරීක්ෂාව කරා කියලා. ඒත් මෙයාට හම්බුණ මිනිස්යාගේ DNA එක මේ මිනිස්යාගේ DNA ගැලපෙන්නේ නැහැ කියලා මේ වෙලාවේ මෙයාලට දැනගන්න ලැබෙනවා. කොහොම හරි බලාපොරොත්තු නැති වුණ විවේක් ලොකු පීඩනයකුත් එක්ක ගෙදරට යන්නේ මොකක්ම හරි මගහැරුණ දෙයක් ඇති ඒක හොයාගන්න ඕනි කියලා හිතලා. ගෙදර ආපු විවේක් වැඩේ අතාරින්නේ නැතුව 1985 වගේ කාලේ වුණ එයා තාමත් පරීක්ෂා කරපු නැති මේ වගේ සිද්ධි බලන්න පටන් ගන්නවා. මේ වෙලාවේ විවේක්ට හම්බෙනවා මුදල් වංචාවක් කරලා පැනලා ගියපු ගෑනු කෙනෙක් සම්බන්ධ පැමිණිල්ලක්. ඊට පස්සේ ওই සිදුවීම පැමිණිලි කරපු පොලිස් ස්ටේෂන් එකට ගිය විවේක් ওই සීන් එක සම්බන්ධ ලියකියවිල්ල අරගෙන ඒ ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. කොහොම හරි විස්තර හොයද්දි විවේක්ට දැනගන්න පුළුවන් වෙනවා මේ පැමිණිල්ල දාලා තියෙන්නේ චන්දප්පන් කියලා කෙනෙක් වගේම මේ දේ කරපු ගෑනු කෙනා ආයෙ හොයාගන්න බැරි වෙන්න පැනලක් ගිහින් තියෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි පෝස්ට් ඔෆිස් එකට යන විවේක් චන්දප්පන්ගේ ඇඩ්‍රස් එක හොයාගත්තා. ඒකට ළඟදී ලියුම් ආවේ නැහැ. අන්තිමට ආව ලියුමත් රිටර්න් වුණා කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේ ওই ලියුම චන්දප්පන්ට එවලා තියෙන්නේ කවුද කියලා විවේක් අහුවාම පෝස්ට්මන් කියනවා පෙෆ්කා කියන ෆිල්ම් කම්පැනි එකෙන් තමයි මේක එවලා තියෙන්නේ කියලා. කොහොම හරි මේ කියන පෙෆ්කා ෆිල්ම් ආයතනයට ගිය විවේක්ට දැනගන්න ලැබෙනවා ඔය කියන චන්ද්‍රප්පන් ඉස්සර ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරපු කෙනෙක්. ඒත් දැන් මේ දේවල් වලින් අයින් වෙලා ඉන්නේ කියලා. ඒ වගේම ඔයාලට එයාගෙන් මොනවා හරි දැනගන්න ඕනේ නම් බෝතලයකුත් තරම්ම යන්න කියලා පෙෆ්කා එකේ ලේකම් මේ වෙලාවේ විවේක්ට කියනවා. ඒ අනුව සහායක ෂැන්ටොත් එක්ක බෝතලයකුත් තරම් චන්ද්‍රප්පන් හම්බෙන්න ගිය විවේක් චන්ද්‍රප්පන්ගෙන් මේ සීන් එක ගැන විස්තර අහනවා. කොහොම හරි මෙතනදී චන්ද්‍රප්පන් කියන ෆිල්ම් වලට ඕනි කරන සහාය නිලියන් වගේ අය හොයලා දෙන වැඩ එයා තමයි කරේ. ඒත් දැන් මේ දේවල් වලින් එයා අයින් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් චන්ද්‍රප්පන්ගෙන් එයා පොලිසියට දාලා තිබ්බර පැමිණිල්ල ගැන අහනවා. ඊට පස්සේ කතාව පටන් ගන්න චන්ද්‍රප්පන් කියනවා ඔය කියන ගෑනු ළමයා මලයාලම් ෆිල්ම්ස් වල තරුවක් වුණා. මාමුත් එක්ක රඟපාන්න කැමැත්තෙන් එයාව හොයාගෙන ආවා කියලා වගේම ඔය කියන දේත් එක්ක අපිට පෙන්නනවා අතීත සිදුවීම් කීපයක්. ඒ අනුව අපිට බලා ගන්න පුළුවන් 1985 නිෂ්පාදනය වුණ කාතෝඩු කාතෝරම් කියන ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු සිදු වුණ විදිය. කොහොම හරි ඔය ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මාලක්කපාර කිට්ටුව වගේම චන්ද්‍රප්පන් මේ ෆිල්ම් එකට සුළු නළු නිලියන් අරගෙන ගිහින් තියෙනවා. මේ ෆිල්ම් එක දවස් ගාණක් තිස්සේ පටිගත කිරීම කරගෙන යන අතරතුරේ ඩිරෙක්ටර් චන්ද්‍රප්පන්ට කතා කරලා කියනවා ඔයා එක්කගෙන ආව එක සහාය නිලියක් අතුරුදන් වෙලා කියලා. කොහොම හරි මේ කෙල්ල අතුරුදන් වුණ එකෙන් ෆිල්ම් එකේ වැඩ අවුල් ගිහින් ඉන්න හැමෝම චන්ද්‍රප්පන්ට බනින්න පටන් ගන්න තියෙනවා. ඊපස්සේ තමයි චන්ද්‍රප්පන් චාලක්කුඩි පොලිසියට ඇවිත් ඔය පැමිණිල්ල දාලා දෙන්නේ. අද ඊයේ වුණ දෙයක් වගේ හොඳ මතකකින් මේ දේවල් කියන චන්ද්‍රප්පන් කියන්නේ ඊට පස්සෙත් මම මේ කෙල්ලව ෆිල්ම්ස් වල ඉන්නවද කියලා බැලුවා. ඒත් ඊට පස්සේ කවදාවත්ම මෙයාව දැක්කේ නැහැ කියලා. ඒ වගේ මේ අතුරුදන් වුණ කෙල්ලගේ නම තමයි රේඛා. එයාව මං ගිය සතියේ දැක්කා කියලාත් මෙයා කියනවා. මේ වෙලාවේ පුදුම වුණ විවේක අහන්නේ ඒ කොහොමද කියලා. ඊට පස්සේ කොහොම හරි කාතෝඩු කාතෝරම් චිත්‍රපටිය මෙයාට දාලා පෙන්වන චන්ද්‍රප්පන් මේ චිත්‍රපටයේ සින්දුවක් අතරතුර ඔය කියන රේඛාව විවේක්ට පෙන්වනවා. ওই සීන් එකත් එක්ක ඊට පස්සේ අපිට පෙන්වනවා චන්ද්‍රප්පන් එක්ක ඔය කියන චිත්‍රපටයේ රඟපාන්න දෙන රේඛාව. ඒකත් අනිත් හැමෝම වගේ සුපිරි තරුවක් වුණ මාමුත් එක්ක පොඩි හරි කෑල්ලක් රඟපාන්න ඕනි කියන අදහසින් තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. කොහොම හරි ෆිල්ම් එකේ රේකට හම්බෙන්නේ පල්ලියේ ශිෂ්ට කෙනෙක් විදියට ජූනියර් නිලියගේ කොටසක්. ඒක කමන්නේ මාමුත්තිගේ ළඟට හරි යන්න පුළුවන් නේ කියලා හොඳ උද්‍යෝගිකින් රේකා මේ වැඩේට සම්බන්ධ වෙනවා. ওই සීන් එකෙන් පස්සේ අපිට පෙන්වන්නේ වර්තමාන කාල සිදුවීමක්. DSP හම්බෙන්න ගිහින් ඉන්න විවේක් කියන්නේ අපි මේ හොයාගත්ත ඇටකටු ටිකේ අයිතිකාරයා මේ කෙල්ල වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ DSP විවේක්ට කියනවා ෆිල්ම් එකේ රඟපාන තැන්වල කොටස් අරන් රේකාගේ ෆොටෝ එකක් ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මේ සීන් එකට මාමුත්තික් ගෑවිලා ඉන්න හින්දා මීඩියා ලං කරගන්න නැතුව මේ වැඩේ කරගෙන යන්න කියලා. ඒ වගේම සයිබර් සෙල් එකෙන් දැනගන්න ලැබුණු තොරතුරක් ගැනත් විවේක් මේ වෙලාවේ DSPට කියනවා. විවේක් කියන්නේ රාජේන්ද්‍රන් මැරෙන්න දවසකට කලින් නම්බර එකකින් කෝල් එකක් රාජේන්ද්‍රන්ට ඇවිත් තියෙනවා. ඒ නම්බර එකෙන් ඊට කලිනුත් කාලෙන් කාලට රාජේන්ද්‍රන්ට කෝල් ඇවිත් තියෙනවා. ඒත් දැන් මේ නම්බරේ තියෙන ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව ඔය කියන නම්බරේ ට්‍රැක් කරපු සයිබර් සෙල් එක හොයාගෙන තියෙනවා. ඔය නම්බරේ තියෙන්නේ ආලපොල කියන ප්‍රදේශයේ කියලා. ඒක ගැනත් විස්තර හොයලා බලන්න කියලා DSP කියන ගමන් ඔය සීන් එක ඉවර වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා ෆිල්ම් එකේ තිබ්බ රේඛාගේ කොටස අරන් රේඛාගේ මූණත් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. කොහොම හරි මේ ෆොටෝ එක හොයාගන්න ජේකොබ් ඒක ගෙනින් වින්සන්ට්ටත් පෙන්නනවා. ඒ වගේම මේ කෙල්ල ගැන තමයි දැන් පොලිසිය විස්තර හොයන්නේ කියලා ජේකොබ් මේ වෙලාවේ කියනවා.
ෆොටෝ එක දැක්කම පොඩ්ඩක් ගැස්සිලා ගියා. ජේකොබ් ඉස්සරහා කලබලයක් පෙන්වන්නේ නැතුව වින්සන්ට් සාමාන්‍ය විදියට ඉන්නවා. ඔය අතරතුරේ රාජේන්ද්‍රන්ට මැරෙන්න කලින් දවසේ ආව නම්බරේ තියෙන ෆෝන් එකේ අයිතිකාරයාව CCTV කැමරා පාවිච්චි කරලා සයිබර් සෙල් එක අඳුරගෙන තියෙනවා කියලා මේ වෙලාවේ විවේක්ට කෝල් එකක් එනවා. ඔය මිනිස්සයා ගැනත් අවධානයෙන් ඉන්න කියලා ෆෝන් එක කට් කරපු විවේක් ඉන්නේ කාතෝඩු කාතෝරුන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු ඒ ෆිල්ම් එකේ අයිතිකාරයා හම්බෙන්න. මේ වෙලාවේ මේ ෆිල්ම් එකේ තිරේ පිටිපස්ස සිදුවීම් බැලුවත් විවේක්ට එච්චර වැදගත් දෙයක් නම් හොයාගන්න බැරි වෙනවා. මේ වෙලාවේ අයිතිකාරයා විවේක්ට කියනවා ෆිල්ම් එකේ ඩිරෙක්ටර් බරතන් හරි ස්ක්‍රිප්ට් එක ලියපු ජෝන් පෝල් ගාව හරි ඔයාට අවශ්‍ය මොනවා හරි තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් ડોක්ටර් සජන් එක්ක එකතු වෙලා ජෝන් පෝල්ගේ වීඩියෝස් බලන්න පටන් ගන්නවා. ජෝන් පෝල් කාතෝඩු කාතෝරන් ෆිල්ම් එක ගැන කියන වීඩියෝ එකේදී එයා කියනවා පාසල බක් දාගත්ත සාය නිලයක් ඇවිත් ඔය ෆිල්ම් එක පටිගත කරන දවස්වල එයත් එක්ක කතා කරා කියලා. ඒක කියන ගමන් ඒ වෙලාවේ වුණ අතීත සිදුවීම් අපිට පෙන්වනවා. ජෝන් පෝල්ව හම්බෙන්න ආව රේකා මාමුත්තිගේ කොණ්ඩේ කපපු එකට ජෝන්ට දොස් කියලා යන එක ගැන ජෝන් මේ වෙලාවේ hina වෙවි කියනවා. කොහොම හරි ජෝන් මේ වෙලාවේ පාසල බක් ගැන කියපු හින්දා විවේක් පොඩ්ඩක් අවධානයෙන් මේක දිහා බලනවා. මේ වෙද්දි ජෝන් පෝල් මැරලා හිටියත් ඒ කාලෙම ජෝන් එක්ක වැඩ කරපු කමල් කියලා කෙනෙක් ගැන විවේක් දැනගන්නවා. ඒ අනුව කමල් සර්ව හම්බෙන්න ගිය විවේක් රේකාගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා ඔයා මේ කෙල්ලව දැකලා තියෙනවද කියලා. ඒ වෙලාවේ කමල් සර් කියනවා කාතෝඩු කාතෝරම් පටිගත කරද්දි ජෝන් මට ඔය කෙල්ල ගැන කියලා තියෙනවා. ඒ වගේම මගේ ඉස්සරහට කරන්න තියෙන වැඩවලට මේ කෙල්ලව ගන්න හිටියත් කාතෝඩු කාතෝරම් පටිගත කිරීම අතරතුර මේ කෙල්ල අතුරුදන් වුණා කියලා කමල් මේ වෙලාවේ විවේක්ට කියනවා. ඊට පස්සේ විවේකුත් කියනවා අපිත් හොයන්නේ එයාට උන දේ තමයි මේ හම්බෙලා තියෙන ඇටසැකිල්ලත් රේඛාගේ වෙන්න පුළුවන් කියලා විවේක් මේ වෙලාවේ කමල්ට කියනවා. ওই සීන් එක කට් වෙලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ප්‍රදේශයේ මරකල්ලි නායකයෙක් හම්බෙන්න යන වින්ස්ටන්ගේ ලෝය වෙන ජේකොබ්. මේ වෙලාවේ ජේකොබ් මේ මිනිහට ෆයිල් එකක් පෙන්නලා කියනවා ඕගොල්ලෝ ඇමතිත් එක්ක එකතු වෙලා කරපු හොර වැඩ ගොඩක ෆයිල්ස් මංගාව තියෙනවා. මේවා පොලිසිය අතට යන්න ඕනේ නැත්නම් අපිට උදව්වක් කරන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා පබ් එකේ කැමරා ඔක්කොම ඕෆ් වෙලා යන ගමන් නාදුනල් පිරිසක් එක්ක මෙතෙන්ට එන චන්ද්‍රප්පන්. වීමට ගොඩක් ඇබ්බැහි වෙලා හිටිය චන්ද්‍රප්පන්ට මේගොල්ලෝ මේ වෙලාවේ හොඳටම බොන්න දෙනවා. කොහොම හරි කෙලින්වත් ඉන්න බැරි චන්ද්‍රප්පන්ව අරන් ගිය මේ කට්ටිය කුණු වතුර පුරවපු බාත් ටබ් එක කොළුව ඔබලා චන්ද්‍රප්පන්ව මරලා කුණු කානුවකට මෙයාගේ මිනිහ ගෙනිහින් දානවා. ওই සීන් එක ආරංචි වුණාට පස්සේ මෙතෙන්ට පොලිසියත් එනවා. ඒ ආපු පොලිසිය අතර DSP වගේම විවේකුත් ඉන්නවා. කොහොම හරි මේ වෙලාවේ DSP විවේක්ට කියන්නේ අපි හොයාගත්ත ඇටකටු ටික ක්‍රයිම් බ්‍රාන්ච් එකට දාලා වගේම ඔයාවත් ආයේ ට්‍රැෆික් රාජකාරි වලට දාලා කියලා. ඔය කියපු දේත් එක්ක විවේක්ට තේරුම් යනවා පගාව දීලා යටින් මොකක් හරි ගේමක් මේ වෙලාවේ යනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ට්‍රැෆික් රාජකාරි වල ඉන්න විවේක් දකිනවා වාහනේ එහා දිහා කණ්ඩ වගේ බලාගෙන යන වින්සන්ට්. ඒ බලාගෙන යන විදියත් එක්ක විවේක්ට තේරෙනවා මේ ගේම් එක ගහගෙන යන්නෙත් වින්සන්ට්ම තමා කියලා. කොහොම හරි ඊට පස්සේ ડોක්ටර් සජන් විවේක් එක්ක මේ සිද්ධිය කතා කර කර ඉද්දි මෙතනට ක්‍රයිම් බ්‍රාන්ච් එකේ අය ඇවිත් ඒගොල්ලෝ තමයි දැන් මේ සීන් එක බලන්නේ කියලා හොයාගත්ත ඇටසැකිලි යාළුවට දෙන්න කියනවා. ඒ වගේම මෙයා නේද අර සූදු සෙල්ලම් කරලා වැඩ වරද්දගත්ත පොලිස්කාරයා කියලා විවේක්ට කණේ පාරක් දෙන්නත් මේගොල්ලෝ අමතක කරන්නේ නැහැ. ඒ වගේම ડોක්ටර් සජන් ඇටසැකිල්ල දෙන්න බෑ කියත් බලෙන් මේ ටිකත් අරගෙන මේ ආපු පිරිස මෙතනින් පිට වෙලා යනවා. හරි ඕකෙන් පස්සේ මේක ගැන හොයන්න තිබ්බ හැමදේම එකින් එක නැති වෙලා යද්දි විවේක් ගොඩක් අවුල් ගහලා කියව ඉන්නවා. ඒ ડોක්ටර් සජන් කියන්නේ මේ සීන් එක ගැන වැඩියෙන්ම තොරතුරු හොයාගත්තේ වගේම දන්නේ ඔයා මේ වැඩේ අතාරින්න නැතුව කරගෙන යන්න දෙන්න පුළුවන් හැම සහායයක්ම මගේ පැත්තෙන් මම දෙනවා කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මොටිවේට් වුණ විවේක් තවත් ටිකක් මේ සීන් එකේ අඩියට ගිහින් හොයන්න පටන් ගන්නවා. ඒ අනුව මේ වෙද්දි ඉදිරියෙන් තියෙන වින්සන්ට් අයිති ඇලිස් ලිවින් කියන බිල්ඩින් එකක් ළඟ ඉන්න විවේක්ට මේ වෙලාවේ කමල් සර්ගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේ කමල් සර් කියන්නේ ඔයාලට වැදගත් කියලා හිතෙන දෙයක් කියන්න තියෙනවා. මීට කාලයකට කලින් පල්සරි කියලා වාර්තාකාරයෙක් හිටියා. එයා මේ වෙද්දි YouTube channel එකක් කරනවා. එයාත් කාතෝඩු කාතෝරම් පටිගත කරන කාලේ මාමුත් එක්ක ඉන්ටර්විව් එකක් එහෙමත් කරා. සමහර විට එයා මේ ගැන මොනවා හරි දෙයක් දන්නවා ඇති කියලා මෙයා මේ වෙලාවේ කියනවා. ඉතින් ඒ අනුව පල්සරීව හම්බෙන්න විවේක් යන වෙලාවේ පල්සරේ වීඩියෝ එකක් පටිගත කරමින් තමයි ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි කාතෝඩු කාතෝරම් ගැන විස්තරය අහපු විවේක්ට පල්සරේ කියන්නේ මං කාතෝඩු කාතෝරම් පටිගත කිරීම අතරතුර මාමුත් එක්ක ඉන්ටර්විව් එකක් කරා. මං අහපු පළවෙනි ප්‍රශ්නේම මාමුත් කේන්ති අරන් එතනින් යන්න ගියා. ඒ වෙලේ මගේ කැමරාමෑන් රවි ගහපු ෆොටෝ එකක් අරගෙන නාන කියන මැගසින් එකේ මේ උන දේ ගැන ආටිකල් එකක් මං දැම්මා කියලා පල්සරේ මේ වෙලාවේ විවේක්ට කියන්නේ මේ ආටිකල් එකට දාපු ෆොටෝ එක විවේක් අතට දීලා කියනවා මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ල කමල් මට කියපු ඔයා ඔය හොයන කෙල්ලද බලන්න කියලා. මේ ෆොටෝ එකේ ඉන්න රේඛා වගේම සිස්ටර් ඇඳුමක් ඇඳගෙන රේඛාත් එක්ක හිටිය තවත් ගෑනු කෙනෙක්ගේ ෆොටෝ එකක් මේ වෙලාවේ විවේක් ෆෝන් එකට ගන්නවා. කොහොම හරි මේ ෆොටෝ එක රේඛා එක්ක රඟපාපු සාය නිලියකට යවුවත් එයා කියන්නේ ඔය රේඛා එක්ක ඉන්න සිස්ටර් ඇඳුම ඇඳගත්ත කෙනා එයාලගේ කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම විවේක්
තාත්තටත් මේ ෆොටෝ එක යවලා කියනවා ඔය ගෑනු කෙනා කාතෝදු කාතරම් ෆිල්ම් එකේ කොහේ හරි ඉන්නවද බලන්න කියලා. මේ පාරක් ෆිල්ම් එක බලලත් මේ කියන ගෑනු කෙනා ෆිල්ම් එකේ කිසිම තැනක මෙයාට දැක ගන්න වෙන්නේ නැහැ. මේකත් එක්ක විවේක් හිතනවා මේ ශිෂ්‍ය ඇඳුමක් ඇඳගත්ත කෙනා ෆිල්ම් එකේ කොහෙවත් රඟපෑවෙත් නැත්නම් මෙයා ඇත්තම ශිෂ්‍ය කෙනෙක් වෙන්න ඇති කියලා. ඒත් එක්කම පහුවදාම විවේක් මාලක්කපාර පල්ලියට ගිහින් ඒකේ ඉන්න ප්‍රධාන ශිෂ්‍ය වන ස්ටෙපීට මේ පින්තූරේ පෙන්නපු ගමන් මේ ඇත් එක්ක ඉන්නේ රේඛා කියලා ස්ටෙපී අඳුර ගන්නවා. ඊට පස්සේ විවේක් අහන්නේ ඇත්තටම මේ රේඛාට මොකද උනේ කියලා. ඒ වෙලාවේ ස්ටෙපී කියන්නේ රේඛා ගොඩක් දක්ෂතා තිබ්බ රංගන ශාස්ත්‍රයේ වීරවරියක් වෙන්න හිතාගෙන හිටිය කෙල්ලෙක්. කොහොම හරි ඊට පස්සේ අතීත කතා මතක් කරමින් ස්ටෙපී කියන්නේ කාතෝදු කාතෝරම් ෆිල්ම් එක පටිගත කරන කාලේ එයා තරුණ ශිෂ්‍ය කෙනෙක්. ඒකේ පටිගත කිරීම කරෙත් පල්ලිය ආසන්නයේමයි. ඒ වගේම අනිත් තරුණ කෙල්ලන්ට වගේ එයාටත් මාමුත්තිය බාන්න ලොකු ආසාවක් මේ කාලේ තිබ්බා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ දවල් කෑම කන්න ලෑස්ති වෙන රේඛාව. කෑම එක කන්න පටන් ගන්න වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටිය මිනිස්සු හැමෝම මාමුත් වෙනවා කියලා කෑ ගහගෙන ඒ පැත්තට දුවපු හින්දා රේඛාත් මේ වෙලාවේ කකා හිටිය කෑම එකක් දාලා ඒ පැත්තට දුවගෙන යනවා. කොහොම හරි මෙහෙම දුවගෙන යද්දි රේඛාගේ ඇඳුම අයිනේ තිබ්බ යකඩ කූරක පැටලිලා ඉරිලා යනවා. රිච් ඇඳුමක් ඇඳගෙන කිසිම දෙයක් කරන්න බැරි හින්දා රේඛා කොහොම හරි මෙයාලගේ ඇඳුම් මහන වැඩ කරපු අයියා ළඟට ගිහින් එයාගේ මේ ඉරණ එක මහලා දෙන්න කිව්වා. මේ වෙලාවේ වැඩ වැඩි ඕව මහන්න බෑ කියලා රේඛාට හොඳටම බැලලා එතනින් එලව ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව ටිකක් එහාට යද්දි රේඛා දකිනවා ස්ටෙපී පල්ලිය ළඟ රෙදි වන්න ගමන් ඉන්නවා. ඒ වෙලාවේ ස්ටෙපී එක්ක කතා කරපු රේඛා කියනවා මගේ ඇඳුම ඉරුණා මම මේක මහ ගන්නකම් ඔයාලට පුළුවන් ද මට ශිෂ්‍ය ඇඳුමක් දෙන්න කියලා. ඊට පස්සේ ස්ටෙපී අහනවා ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් ද මාව මාමුත් ළඟට එක්කා යන්න කියලා. ඉතින් රේඛාට දැන් ඇඳුමකුත් ඕනේ හින්දා හරි මං ඔයාව මාමුත් ළඟට එක්කගෙන යන්නම්. ඒ වගේම යාගෙන් අස්වැනුකුත් තරම් දෙන්නම් කියලා කියනවා. කොහොම හරි ස්ටෙපී දීපු ඇඳුමත් ඇඳගෙන පහුවදා රේඛා පුහුණුවීම් කරන වෙලාව එතෙන්ට ස්ටෙපී ඇවිත් රේඛාට කතා කරනවා. ඒත් මේ වෙලාවේ මාමුත්ටි ෂූටින් කරන ගමන් ඉන්නේ හින්දා මේ වෙලාවේ ආව හම්බෙන්න බෑ කියලා රේඛා බොරුවක් කියනවා. කොහොම හරි ওই වෙලාවෙම ඔතනින් යන මෙයාගේ ඇඳුම් මහපු කෙනා රේඛාගේ ඇඳුම දැකලා කියනවා ඔය ඇඳුම අනික් අයගේ ඒවට මැච් වෙන්නේ නැහැ. ඒකින් හින්දා ඉරිච්ච ඇඳුම අරගෙන එන්න ඒක මහලා දෙන්නම් කියලා. කොහොම හරි ඊට පස්සේ රේඛා ඉරිච්ච ඇඳුම එයාට දීලා ඒක මහලා ඇඳගෙන එළියට එද්දි එළිය ස්ටෙපී ඉඳලා රේඛාත් එක්ක කතා කරනවා. මේ වෙලාවේ ස්ටෙපී අහනවා ඔයා මේ ෆිල්ම් එකේ පොඩි චරිතයක්ද රඟපාන්නේ කියලා. ඒ වෙලාවේ රේඛා කියනවා ඔව් මම පොඩි චරිතයක් රඟපාන්නේ. එකපාරට වීරවරියක් වෙන්න බෑනේ. ඒත් මං කවදා හරි මාමුත්තේයගේ වීරවරිය විදියට රඟපානවා කියලා. ඒ වගේම මම මාමුත්තේයගේ ඇඩ්‍රස් එකක් දන්නවා. එයාට නිතරම ලියුම් එහෙමත් යවනවා කියලා මේ වෙලාවේ රේඛා කොහොම කීකේ ඉස්සරහට යද්දි ෆිල්ම් එක පටිගත කරන සෙට් එකේ කෙනෙක් ඇවිත් ඒකට බයිනවා ඔයාගේ අනික් කට්ටිය අරහේ ප්‍රැක්ටිස් කරනවා. ඔයා මෙතන මොකද්ද කරන්නේ? ඉක්මනට ගිහින් ඒගොල්ලෝ එක්ක එකතු වෙන්න කියලා. කොහොම හරි මේ සිද්ධියත් එක්ක ගොඩක් ලැජ්ජ හිතුන රේඛා ස්ටෙපීට කියනවා මම මේ ෆිල්ම් එකේ ජූනියර් කෙනෙක් විතරයි. මට මාමුත්ටි ළඟටවත් යන්න බෑ. එයාගෙන් අස්සනක් කරන් දෙනවා කියලාත් මං ඔයාලට බොරු කිව්වේ ඇඳුමක් ගන්න ඕනින්දයි කියලා. ඒ වගේම ඔයාලට බොරු කියලා ඔයාලට බොරු බලාපොරොත්තු දුන්නාට සමා වෙන්න කියලාත් මේ වෙලාවේ රේඛා ස්ටෙපීට කියනවා. ඉතින් මේ වෙලාවේ රේඛා ගැන දුක හිතුන ස්ටෙපී කියන්නේ ඔයාට ඔයාගේ මාමුට්ටිය ළඟට ගිහින් හම්බෙන්න ඕන නම් මාත් එක්ක යන්න කියලා. ඔය අතර වාරෙම තමයි යාළුවනේ කලින් අපිට හම්බුණ පල්සරි මාමුත්ති එක්ක ඉන්ටර්විව් එක කරන්නේ. පළවෙනි ප්‍රශ්නෙම කනට ගැහුවා වගේ පල්සරි මාමුත්තියෙන් අහන්නේ අන්තිමට ඔයාගේ හැම ෆිල්ම් එකම ෆේල් උනේ ස්ක්‍රිප්ට් එකේ අවුල් හින්දා නෙමෙයි. ඔයා ඕනෙකට වඩා ෆිල්ම් එක ඇතුලේ වැඩ පෙන්වන්න යන හින්දා නේද කියලා. ඔය ප්‍රශ්නෙත් එක්ක කේන්ති ගත්ත මාමුත්ති කිසිම උත්තරයක් දෙන්නේ නැතුව එතනින් නැගිටලා යන්නේ රේඛා සහ ස්ටෙපීගේ ඉස්සරහින්ම. අන්නේ වෙලාවේ ගත්ත ෆොටෝ එකක් තමයි පල්සරියාගේ ආටියල් එකට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිව ආයෙත් වර්තමාන කාලයට අරගෙන යනවා වගේම විවේක් ස්ටෙපීගෙන් අහන්නේ රේඛායාගේ පවුලේ විස්තර එහෙම මොකුත් කියලා නැද්ද කියලා. මේකට උත්තර දෙන ස්ටෙපී ඒ වෙලාවේ කියන්නේ එයා වීරවරියක් වෙන්න හිතාගෙන ගෙදරින් පැනලා ඇවිත් හිටිය හින්දා පවුලේ කිසිම විස්තරයක් කියලා නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ අපිව ආයෙමත් අතීතයට අරන් යමින් කතාව පටන් ගන්න ස්ටෙපී කියන්නේ මේ ෂූටින් තිබ්බ දවස් ටිකේම එයාට පුළුවන් හැම වෙලාවකම වගේ රේඛාව හම්බෙන්න යනවා. ඒ වගේම රේඛායි ඒ අතර ගොඩක් හොඳ යාළුකමකුත් ඇති වුණා කියලා. කොහොම හරි ඔහම හම්බෙන්න ගිය එක දවසක රේඛා ස්ටෙපීට කියනවා හෙට තමයි මගේ හීනේ හැබෑ වෙන්නේ. හෙට පල්ලියේ තියෙන ෂූටින් වල බරතන් සහ මටත් දෙපසක් දාලා තියෙනවා. ඒකත් මාමුත්ටි අයියා එක්ක කියලා. ඔය කතාව අහපු ස්ටෙපීට මේ වෙලාවේ ගොඩක් සතුටු හිතෙනවා. කොහොම හරි එදා රෑ ෂූටින් එකේ තියෙන්නේ මාමුත්ටි අයියයි තව පිරිසකුයි එක්ක ගීතයක් ගායනා කරන කොටසක්. ෂූටින් වලදී ගීත ගායනා කරන එක කොහොම වුණත් පටන් ගත්ත වෙලේ ඉඳන් රේඛා මාමුත්ටි අයියා දිහා බලාගෙන ඉන්නවා නම් අපිට පේනවා. කොහොම වුණත් ෂූටින් පටන් ගන්න වැඩි වෙලාවක් යන්නත් කලින් මෙතෙන්ට කොහෙද තිබ්බ මහවැස්සක් කඩාගෙන වැටෙනවා. වැස්සත් එක්ක මේ වැඩේ කරගෙන යන්නත් බැරි හින්දා ෂූටින් අතරමඟ නවත්තලා දාන්නත් මේ වෙලාවේ සිද්ධ වෙනවා. කොහොම හරි ওই වෙලාවේ රේඛා එක්ක කතා කරන ස්ටෙපී කියන්නේ හෙට ෂූටින් තියෙන්නේ පල්ලියෙත් හින්දා
මේ වැස්සත් එක්ක මෙතන ඔයාට ඉඳියන්නත් බැරි හින්දා එදා රෑ පල්ලියේ නිදියන්න එන්න කියලා. මේ වෙලාවේ ඔයාලත් එක්ක පල්ලියට යන එක හරියන්නේ නේද කියලා රේඛා කිව්වත් ස්තුතියි කියන්නේ අද මම තමයි පල්ලියේ ප්‍රධානියා විදියට ඉන්නේ ඒකින් හින්දා ඔයා බය නැතුව ඉන්න කියලා. කොහොම හරි රෑ වැස්සෙන් පල්ලියට මේ දෙන්න ආවා වගේම මේ වෙලාවේ පල්ලියේ ඉන්න අනිත් ශිෂ්‍යයලාත් රේඛාව හඳුන්වලා දෙන්න ස්තුතියිට අමතක කරන්නේ නැහැ. කොහොම හරි පොස්ට් එකක් එහෙම දාගෙන ආවිත් කෑම මේසින් වාඩි වුණ රේඛා මේ වෙලාවෙත් මෙතන ඉන්න අය එක්ක කියවන්නේ මාමුත්තේයගේ රංගපෑම් ගැන. මේ වෙලාවේ පල්ලියේ වැඩ කරන පුෂ්පම් ඇවිත් කට්ටියටම චිකන් බෙදාගෙන යන අතරේ රේඛාටත් චිකන් දුන්නට එයා එපා කියලා කියනවා. කොහොම හරි කෑම අරන් එහෙම ඉවර වෙද්දි වැස්ස කලින් තිබ්බටත් වඩා ගොඩක්ම වැඩි වෙලා තියෙනවා. ඒ අතරේ උඩ තට්ටුවේ රේඛාට වෙන් කරපු කාමරයට රේඛාව එක්කන් යන ගමන් ස්ටෙපි කියන්නේ ඔයා පාන්දරම ෂූටින් වලට නැගිටින්නත් ඕන හින්දා ඉක්මනට නිදියන්න කියලා. කොහොම වුණත් ඔය සීන් එක ඉවරලා පහවදා උදේ වෙද්දි තමයි හොඳම සිද්ධිය වෙලා තියෙන්නේ. පහවදා උදේ ප්‍රධාන ශිෂ්‍යගේ කාමරය අස් කරමින් හිටිය තංගම්ම දකින්නේ ප්‍රධාන ශිෂ්‍යගේ කාමරයේ තිබ්බ සේප්පුව කඩලා ඒකේ තිබ්බ සල්ලි ඔක්කොම කවුරු හරි අරගෙන ගිහින් කියලා. මේ සේප්පුවේ තිබිලා තියෙන්නේ පල්ලියට අනුබද්ධව රෝහලක් ඉදි කරන්න මිනිස්සු මෙයාලට පරිත්‍යාග කිරීම විදියට දීපු සල්ලි. ওই සිදුවීමත් එක්ක එතෙන්ට ආපු සීනියර් සිස්ටර්ස්ලා ස්ටෙපිට බනින්නේ කිසිම තොරතුරක් නොදැන දවසකට දෙකකට හම්බුන කෙල්ලෙක්ව පල්ලියෙන් නවත්ත ගන්න තීරණය කරපු එක ගැන. මේ වෙද්දි සේප්පුවේ තිබ්බ සල්ලි වගේම රේකත් අතුරුදන් වෙලා කියලා ස්ටෙපි විවේක්ට කියනවා. කොහොම හරි ඊට පස්සේ ස්ටෙපි විවේක්ට කියන්නේ ওই සිද්ධියෙන් පස්සේ කවදාවත්ම රේකා ගැන කිසිම තොරතුරක් එයාට දැනගන්න හම්බුනේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් ස්ටෙපිගෙන් අහන්නේ ඉතින් පොලිසියෙන් මේ නැතිවුණු සල්ලි ගැන කිසිම පරීක්ෂණයක් කරේ නැද්ද කියලා. ඒ වෙලාවේ ස්ටෙපි විවේක්ට කියන්නේ අපි මේ සම්බන්ධව පොලිසියට දැනුවත් කරේ නැහැ. මොකද මිනිස්සු දීපු සල්ලි මේ විදිහට නැති වුණා කියන එක ප්‍රසිද්ධ වුණොත් අපිට කවදාවත් ආයේ මුදල් ආධාර ලැබෙන එකක් නැහැ කියලා. කොහොම හරි ඒ වෙද්දි හිටියේ හෙඩ් මදර් මේ ගැන SIට කිව්වත් ඒගොල්ලෝ ඒක ගැන හෙව්වේ නැහැ වගේම මිනිස්සු අතරම මේ කතාව ප්‍රසිද්ධ වෙන්නේ නැහැ කියලා මේ වෙලාවේ ස්ටෙපි විවේක්ට කියනවා. ඊට පස්සේ විවේක් ස්ටෙපිගෙන් අහනවා මේ සිද්ධිය වෙද්දි පල්ලියේ හිටිය තවත් කවුරු හරි තාම ඉන්නවද කියලා. ස්ටෙපි මේ වෙලාවේ කියනවා මං ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔයාලට කියන්නම් කියලා. ඒ වගේම විවේක් කියනවා පත්තරේ ඔයා රේඛා එක්ක ඉන්න ෆොටෝ එක දැක්ක හින්දා තමයි මං ඔයාව හොයාගෙන ආවේ. ඒ ෆොටෝ එක තිබ්බේ නැත්තම් මේ සිද්ධිය දන්නෙත් නැහැ කියලා. ওই සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්වනවා යාළුවනේ ඉස්පිරිතාලට ඇම්බියුලන්ස් එකකින් එක්කගෙන යන වින්සන්ගේ බිරිඳ වෙන ඇලිස්. මේ වෙලාවේ වින්සන්ට හම්බෙන්න එයාගේ ලෝයර් ජේකොබ් කියන්නේ ෆ්‍රැන්සිස් තඩත්තිල් කියන මිනිස්සු කීප දෙනෙක්ම පොලිසියෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම විවේක් කියන පොලිස් නිලධාරිය පල්ලියේ ශිෂ්ට කෙනෙක් වුණ ස්ටෙපි කියලා කෙනෙක් එක්කත් හම්බෙලා කතා කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මාධ්‍යවේදී බීමව හම්බෙන්න ගිය විවේක් අඩියක් ගහන ගමන් ඒ වෙලාවේ බලන්නේ රාජේන්ද්‍රන්ගේ ඩ්‍රයිවර් එක්ක කරපු ඉන්ටර්වයුව එකක්. මේ ඉන්ටර්වයුව එකේදී ඩ්‍රයිවර් කියන්නේ රාජේන්ද්‍රන් අවසාන කාලේ ගොඩක්ම මත්පැන් බොන්න ඇබ්බැහි වෙලා හිටියා වගේම ගොඩක් වෙලාවල් වල මිනිස්සු එක්ක රණ්ඩු වෙන්නත් යනවා කියලා. ඉන්ටර්වයුව එක බලලා ඉවර වෙලා විවේක් බීමට කියන්නේ වින්සන්ට් එක්ක මේ වැඩේ කරපු අය කීයටවත් මේක අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි බලෙන් මීඩියා එහෙමත් එයාගේ පැත්තට නමාගෙන තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට මටත් මොනවා හරි කරන්න බැරි කමක් නැහැ කියලා. ඒ වගේම බීමගෙන් උදව්වක් ඉල්ලන විවේක් මේ වෙලාවේ කියන්නේ ඒකගේ මේ සීන් එක බීමගේ මීඩියා හරහා රටේ හැමතැනම ප්‍රසිද්ධ කරන්න කියලා. කොහොම හරි පහුවදා ආයමත් ස්ටෙපිව හම්බෙන්න ගිය විවේක්ට ස්ටෙපි කියනවා ඒ කාලේ අපිත් එක්ක හිටිය ගොඩක් ශිෂ්‍යයලා මේ වෙද්දි නෑ. ඒ වගේම අපිට කෑම හදලා දෙන්න එහෙම හිටිය පුෂ්පම් කියන කෙනත් මාස දෙක තුනකට පස්සේ පල්ලියෙන් අයින් වෙලා ගියා. ඒ වගේම පල්ලියේ පිස්සු කරන වැඩවල හිටිය තංගම්මයි යාගේ මහත්තයයි මේ වෙද්දි මැරලා කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් අතට කොලයක් දෙමින් ස්ටෙපි කියන්නේ ඔය කොලේ තියෙන ඇඩ්‍රස් එකේ තමයි තංගම්මගේ පුතා ඉන්නේ කියලා. ඊට පස්සේ විවේක් කියන්නේ රේඛා ගැන තොරතුරක් දැනගන්න තියෙන හොඳම විදිය තමයි එයාගේ DNA තියෙන කෙනෙක් හොයාගන්න එක. ඒත් එහෙම කවුරුත් අපි දන්නේ නැණි කියලා. ඒ වගේම රේඛාගේ ළඟින්ම මේ කාලේදී හිටිය ඔයා මේ දේවල් කියපේකට ගොඩක් ස්තුතියි කියලා විවේක් මේ වෙලාවේ ස්ටෙපිට කියනවා වගේම ස්ටෙපි කියන්නේ ඔයා එදා මාව හම්බෙලා ගියාට පස්සේ මාත් ඒක ගැන ගොඩක් හිතුවා. මටත් මේ කෙල්ල කවුද එයාට මොකද උනේ කියලා දැනගන්න ලොකු උනන්දුවක් තියෙනවා කියලා. කොහොම හරි ඔතනින් පිට වෙලා යන ගමන් විවේක් ෂින්ටට කෝල් කරලා අහන්නේ රාජේන්ද්‍රන්ට මැරෙන්න කලින් දවසේ ආව කෝල් එක ආවේ කොහෙන්ද කියලා. ඉතින් ඉලංජිතරාවල ඉඳලා කියලා සැන්ඩෝ කියද්දි ස්ටෙපි දීපු ඇඩ්‍රස් එක චෙක් කරපු විවේක් දකිනවා මේ තංගම්මගේ පුතා ඉන්නේ ඉලංජිතරාවලමයි කියලා. ඒ අනුව ඉලංජිතරාවලට විවේක් යන අතරතුර බීම ඇවිත් ස්ටෙපිගෙන් එයා දන්න කතාවේ විස්තර අහගෙන යන්නේ බීමගේ ආටිකල් එකට මේ කතාව දාන්න හිතාගෙන. ඊට පස්සේ ඉලංජිතරාවල එයාට ලැබුණ ඇඩ්‍රස් එකට ගිය විවේක් දකිනවා එතන පොඩි ලෑලි ගයක් තියෙනවා. දොරට තට්ටු කරපු විවේක්ට දොර ඇරුනේ නැතත් විවේක්ට තේරෙනවා ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා. ඒ අනුව දොරට පයින් එකක් ගහලා දොරත් කඩාගෙන විවේක් ඇතුළට ගියාම ඒක ඇතුලේ හිටිය දෙන්නෙක් විවේක්ට ගහන්න ආවත් විවේක් මේ දෙන්නටම හොඳට නෙල්ලලා පැත්තකට ඇදලා දානවා. ඊට පස්සේ පෙට්ටියක් උඩින් වාඩි වුණ විවේක් මේ ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ රාජේන්ද්‍රන්ගේ ඔයාගේ ෆෝන් එක
මේ සිද්ධිය වෙන්න කලින් දවසේ සම්බන්ධ වෙලා තියෙනවා වගේම MAG බැංකුවෙන් ගත්ත ණය කොහොමද එකපාරින් ගෙවලා ඉවර කරේ කියලා. ඊට පස්සේ කොහොම හරි මෙතන හිටිය එක මිනිහෙක් අපි පොඩි රහසක් දන්නවා කියලා එයාලා දන්න දේ කියන්න පටන් ගන්නවා. ෆිල්ම් එක ආරම්භයේදී අපිට පෙන්නපු කැලේ මැදින් යන පොඩි කොල්ලෝ දෙන්න තමයි දැන් මේ ලොකු වෙලා ඉන්නේ. ඊට පස්සේ මේ කොල්ලා කියනවා මං දවසක් දැක්කා මගේ තාත්තා රාජේන්ද්‍රන් වගේම තවත් දෙන්නෙකු එකතු වෙලා පැදුරකින් උතාගත්ත මිනිස්සෙක්ව වැස්සෙම අරගෙන යනවා. මේ ගැන මං තාත්තගෙන් ඇහුවා. තාත්තා කිව්වේ එයා එදා චිත්‍රපටියේ රඟපෑවා. ඒක එච්චර බය වෙන්න තරම් දෙයක් නෙමෙයි කියලා. ඊට පස්සේ චිත්‍රපටියේ තාත්තව බලන්න ආසෙ හින්දා මෙයා කීප සැරයක්ම චිත්‍රපටිය බැලුවා. තාත්තා මේකේ කොහෙවත් පේන්න හිටියේ නැති වුණත් ඒ කාලේදී මෙයා පොඩි ළමයෙක් හින්දා මේ ගැන විස්තරයක් කිව්වේ නෑ කියලා මෙයා විවේක්ට කියනවා. කොහොම හරි වයසින් වැඩි වෙනවත් එක්ක මේක ටිකෙන් ටික අමතක වුණා. දවසක් මේ දෙන්න පබ් එකේ බිබී කාතෝඩු කාතෝරම් ෆිල්ම් එකේ සින්දුවක් ටීවී එකේ යනවා දැකලා මෙයාලට මේක ආයෙම මතක් වෙලා තාත්තගෙන් මේක ගැන ආන්න හිතිලා තියෙනවා. ලෙඩ වෙලා ලෙඩ ඇඳේ හිටිය තාත්තට අරක්කු බොන ගමන් මෙයාලා අහන්නේ එදා ඔයගොල්ලෝ අරන් ගිය කෙනා කවුද මොකද්ද උනේ කියලා. ඊට පස්සේ කොහොම හරි හොඳටම මත් වෙලා හිටිය තාත්තා කියලා තියෙනවා එදා එයත් එක්ක පාංචි රාජේන්ද්‍රන් වගේම වක්කචන් කියන තුන්දෙනා හිටියා. ඉතින් ඔක්කොල පෙනිපෙනි ඇඳේ හිටිය තාත්තා මේ කියපු අය ගැන විස්තර හොයන්න මේ දෙන්න ඊට පස්සේ පටන් අරන් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලන්ට ප්‍රාංචි වගේම වක්කචන් ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබිලා නැති වුණා. රාජේන්ද්‍රන් කියන කෙනාව හොයාගෙන තියෙනවා. ඒ වගේම එදා ඒ තාත්තා කරපු දෙයට තාත්තට පොඩි මුදලක් ලැබිලා තියෙනවා කියලාත් මෙයා මේ වෙලාවේ විවේක්ට කියනවා. කොහොම හරි ඕක දැනගත්තට පස්සේ මෙයාට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මේගොල්ලෝ පරණ ෆෝන් එකකට අලුත් සිම් එකක් දාලා රාජේන්ද්‍රන්ට කතා කරලා මේ සිද්ධිය කියලා තියෙනවා. ඕක ආපු රාජේන්ද්‍රන් ඔයාලා දැක්කා වගේම දන්න දේවල් රහසක් විදියට තියාගන්න කියලා මෙයාට කිසියම් මුදලක් දීලා තියෙනවා. ඒ වගේම රාජේන්ද්‍රන් වෙඩි තියාගන්න වීඩියෝ එකක් මේ වෙලාවේ මේගොල්ලෝ දැක්කා කිව්වා. විවේක් කියන්නේ ඉතින් ඒ වීඩියෝ එකේ ඕගොල්ලෝගේ තාත්තා ගැන කිසිම දෙයක් රාජේන්ද්‍රන් නෙවෙයි කිව්වේ නෑනේ කියලා. ඊට පස්සේ මේ දෙන්න විවේක්ට කියනවා රාජේන්ද්‍රන් මේ සිද්ධිය කියද්දිත් අපේ තාත්තා මිය ගිහින් ඉඳ ඒක කියන්න නැතුව ඇති කියලා. ඒ අනුව විවේක්ට තේරුම් යනවා රාජේන්ද්‍රන් කියපු අනික් නම් දෙකකින් ඉන්න දෙන්න තමයි මේ පාංචි සහ වක්කචන් කියන්නේ කියලා. ඊට පස්සේ විවේක් මේ දෙන්නගෙන් අහනවා ඔයාලට ওই සීන් එක SP ට කියන්න පුළුවන්ද කියලා. ඉතින් මේ දෙන්නත් මේ දෙන්නගේ බේරුමට මේ යෝජනාවට කැමති වෙනවා. මේ වෙලාවේ DSP ට කෝල් කරන විවේක් කියන්නේ මේ සිද්ධිය දැකපු කෙනෙක්ව මට හම්බුණා. එදා ඒ උස්සගෙන ගිය කෙනා අනිවාර්යෙන් ග්‍රේක වෙන්න ඕනි. මොකද මෙයා දැකලා තියෙනවා ඒ කෙනාගේ කකුලේ පාසන බවල් දාගෙන ඉන්නවා කියලා. ඒ වගේම අද ඔය වින්සන්ට් කියන කෙනාගේ ඇත්ත නම වක්කචන් වගේම කාංචි කියන්නේ ෆ්‍රැන්සිස්ට කියලාත් මේ වෙලාවේ විවේක් DSP ට කියනවා. ඒ වගේම මේ වෙනකොටත් පොලිසිය ඇතුලේ ගොඩක් අය මේ සීන් එකට මැදිහත් වෙලා හින්දා විවේක් DSP ට කියන්නේ අපි පුළුවන් ඉක්මනට මේක SP ට කියන්න ඕනි. මම පහුවදාම මේ දෙන්නම SPව මුණ ගැහෙන්න එක්කන් එන්නම් කියලා. කොහොම හරි මේ අතරතුර බීමත් එයාට බාර දුන්න වැඩේ ඉස්සරහට කරගෙන ගිහින් එයා හොයාගත්ත හැම තොරතුරක්ම එයාගේ පත්තරේ මුල් පිටුවෙම දානවා. කොහොම හරි පහුවදා විවේක් බීනුගේ ගෙදරට යන්නේ මෙයාව SPට මුණ ගැස්සවන්න. එළිය මොකක් හරි වැඩක් කර හිටියේ බීනුගේ නෝනාගෙන් බීනු ගැන අහුවාම එයා කියනවා බීනු හරකව ගැට ගහන්න කැලේ පැත්තට ගියා කියලා. මේ දෙන්නම් බීනුව හොයාගෙන කැලේ ඇතුළට යද්දි මෙයාට හරකව හම්බුණා. බීනු පේන්නේ හිටියේ නැහැ. කොහොම හරි බීනුට කෝල් එකක් ගන්න විවේක් සහ බීනුගේ නෝනාට ඇහෙන්නේ මේ ඉන්න තැනින්ම ෆෝන් එක රින් වෙන සද්දේ. ඒ අනුව උඩ බලන මේගොල්ලන්ට පේනවා මරලා එල්ලලා තියෙන බීනුගේ මල සිරුර. මේ වෙලාවේ පොලිස් ස්ටේෂන් එකට කෝල් කරලා සුළු මොහොතකට පස්සේ එතෙන්ට ආව ડોක්ටර් සජන්ට විවේක් කියන්නේ මං මෙයාව ඊයේ හම්බුණා. ඒ වගේම මෙයාව අද මරලා දාලා ඒ වගේම මං චන්ද්‍රප්පන් හම්බුණාට පස්සේ එයාවත් මරලා දාලා තිබ්බා. කවුරු හරි අපිට තියෙන හැම සාක්ෂියක්ම විනාශ කරනවා කියලා. ඒ වගේම ඊට පස්සේ අපිට පෙන්නනවා බීනුගේ යාළුවත් මේ වෙද්දි මරලා වතුර වලක දාලා ගිහින් තියෙනවා. සිදුවීම් එක්ක ආයමත් පාරක් විවේක්ගේ ඔක්කොම බලාපොරොත්තු නැති වෙලා යනවා. ඊට පස්සේ කොහොම හරි මෙයා ගෙදර ඇවිත් ටිකක් නිදියගෙන එහෙම නැගිටලා ආයෙත් පාරක් කාතෝරම් වල පසුබිම් දර්ශන ආයෙත් පොඩ්ඩක් බලන්නේ මොකක් හරි මිස් වුණ දෙයක් ඇති කියලා හිතලා. කොහොම හරි මේ පසුබිම් දර්ශන වල මෙයා දකිනවා මිනිහෙක් ඉන්නවා එක ඇහැක් වැහිලා වගේ. ඒ වෙලාවේ මෙයාට මතක් වෙනවා ළඟකදී ෆ්‍රැන්සිස් අඩත්තිලි කෙනෙක් හොයාගෙන ගිය වෙලේ තාත්තා ඉස්පිරිතාල නවත්තලා ඉන්නවා කියලා කියපු එයාගේ පුතාගෙත් මේ වගේම එක ඇහැක් වැහිලා තිබුණා කියලා. කොහොම හරි එදා මේ ෆ්‍රැන්සිස් ඉස්පිරිතාලේ ඔපරේෂන් එකක් ඉන්නවා කියපු සිද්ධියත් ඇත්ත වගේම මෙයාගේ වැහිලා තියෙන ඇහැ වෙනුවට වෙන හොඳ ඇහැක් දාන ඔපරේෂන් එකක් තමයි මේ වෙලාවේ යන්නේ. මේ ඔපරේෂන් එකත් කරන්නේ සම්පූර්ණව වින්සන්ට්ගේ වියදමෙන්. මොකද කවදා හරි මෙයාව විවේක් හොයාගත්තත් මේ කියන ෆ්‍රැන්සිස්ගේ ඇස් දෙකම හොඳට තියෙන හින්දා එයාව අතාරියි කියන බලාපොරොත්තුව තියාගෙන. ඒත් ඔක්කොටම වඩා ඉස්සර වුණා අපේ වැඩ විවේක් කොහොම හරි ඇහි ඔපරේෂන් එක 100%ක් ඉවර වෙන්න කලින් මේ ෆ්‍රැන්සිස් සඩත්තිල්ල මුණ ගැහෙන්න යනවා.
ඒ වෙලාවේ තමා විවේක් අර පරණ ෆොටෝ එක පෙන්වමින් ඒ කාලේ වුණ දේ ගැන අහන්නේ. එතෙන්දි ෆ්‍රැන්සිස් කියනවා අපි එදා එහෙට ගියා තමයි. හැබැයි ෆිල්ම් එකක් පටිගත කිරීම වලට විතරක් නෙමෙයි කියලා. ඊට පස්සේ විවේක් මෙයාට කියනවා එදා පල්ලියේ වුණ දේ එයාට කියන්න කියලා. එදා පල්ලියේ රේඛා කියලා සහායක නිලියක් නැවතිලා හිටියා. පහුවදා මේ කෙල්ලයි පල්ලියේ තිබ්බ කෝටාන සල්ලි අතුරුදන් වුණා වගේම ඕගොල්ලෝ ඒ කෙල්ලට මොනවා හරි කරා කියලාත් මම දන්නවා. මේ කේස් එක මම මුලින්ම ඇහුවේ චන්ද්‍රප්පන්ගෙන් වගේම එයාත් පහුවදාම මරලා දාලා තිබ්බා. ඊට පස්සේ මම මේක ගැන පීනුගෙන් වගේම එයාගේ යාළුවගෙන් ඇහුවා. ඊට පහුවදාම ඒ දෙන්නවත් මරලා දාලා තිබ්බා. මේ සම්බන්ධයෙන් ඔයා දන්න දේ අපිට කියනවද නැද්ද කියන එක ඔයාම තීරණය කරන්න කියන ගම විවේක් ඉතින් නැගිටලා යන්න පිටත් වෙනවා. යන්න පිටත් වුණා විවේක නවත්තන ෆ්‍රැන්සිස් කියන්නේ අපි තමා එදා ඒ කෙල්ලව වලදැම්මේ කියලා. ඔන්න ඔකත් එක්ක තමා ෆ්‍රැන්සිස් 1985 දී උන සිද්ධිය විවේක්ට කියන්න පටන් ගන්න. ඊට පස්සේ ආයෙ අපිට අතීත සිදුවීමක් පෙන්වන්නේ බිෂොප්ගේ සහායකයා විදියට හිටපු වක්කචන්ව වගේම පල්ලියේ කෑම හදපු පුෂ්පම් කියන කෙල්ලව. කොහොම හරි ෆ්‍රැන්සිස් කියන විදියට අසාධ්‍යව ඉන්න බිෂොප්ට අත්උදව් දෙන වක්කචන් සහ පුෂ්පම් අතර හිතවත්කම මේ පල්ලියේදී ඇති වෙලා තියෙනවා වගේම මේ ගේම් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ ඒ දෙන්නා. කොහොම හරි දවසක් බිෂොප්ට දීපු මුදල් ආධාරයක් සේප්පුවට දාන්න කියලා බිෂොප් වක්කචන්ට දීලා තියෙනවා. මෙයා ඒක සේප්පුවට දාන අතරතුර ඒකින් ගාණක් අරන් සාක්කුවට දාගන්න එක පුෂ්පම් දකිනවා. ඒකත් එක්ක මෙයාට සිද්ධ වෙනවා ගත්ත සල්ලි වලින් කොටසක් පුෂ්පම්ටත් දෙන්න. ඊට පස්සේ දවසක කොහොම හරි වක්කචන් පුෂ්පම්ට කියනවා පොඩි කාලේ ඉගෙන ගන්න වැඩවලට ආපු කාලේ ඉඳන් මේ වෙනකම් බිෂොප් එක්ක තමයි ඉන්නේ කියලා. ඒ වගේම පුෂ්පමුත් කියනවා මගෙත් අම්මයි තාත්තයි පොඩි කාලෙම නැති වුණා. එදා ඉඳන් මාත් පල්ලියේ වැඩ කරන්නේ කියලා. කොහොම හරි මෙහෙම තිබ්බ හිතවත්කම් පස්සේ ආදරයක් වෙලා දවසක් පුෂ්පම් වක්කචන්ට කියනවා අපිට මේ පේනවට වඩා සල්ලියක් මේ පල්ලියේ තියනවා කියලා. මොකද පුෂ්පම් කොයි වෙලෙත් පල්ලියේ ප්‍රධාන ශිෂ්ටගේ කාමරේ මේ සල්ලි දාන සේප්පුව දිහා එහෙම ඇහැ ගහගෙනමයි ඉන්නේ. මේ කතාව කියලා පුෂ්පම් වක්කචන්ට කියන්නේ ඔයා දිගටම මාත් එක්ක ඉන්නවනම් මේ සල්ලි හොරකම් කරන වැඩේත් අපි දෙන්නට එකතු වෙලා කරන්න පුළුවන් කියලා. මොකද මේ දෙන්න දැන්ටත් පල්ලියේ තියෙන කුරුදු වගේ දේවල් හොරකම් කරලා විකුණලා සල්ලි හොයා ගන්නවා. කොහොම හරි පල්ලියේ තිබ්බ සල්ලි වලට ගේමක් දෙන්න ප්ලෑන් කරපු පුෂ්පම් එක දවසක් පැයක් කුණු වෙච්ච මීයක් ගෙනihin ප්‍රධාන ශිෂ්ටගේ කාමරයට දානවා. මොකද එයා දන්නවා පහුවදා මේක අයින් කරන්න ওই කාමරයට යවන්නෙත් එයාවම තමා කියලා. හිතුව විදියටම පහුවදා ඔය මීයව අයින් කරන්න වැඩේ ශිෂ්ට පුෂ්පම්ට බාර දෙනවා. ඒ අනුව කාමරයට ගිය පුෂ්පම් අංගගෙන ගිය සබන් කෑල්ලක සේප්පුවේ යතුරේ අච්චුවක් අරන් ඒක වක්කචන්ට ගෙනihin දෙනවා. ඒකත් එක්ක වර්තමානට එද්දි ෆ්‍රැන්සිස් කියන්නේ එයාලා මේ යතුරේ අච්චුව චාලක්කොඩි වල කම්මලකට දීලා සේප්පුවේ යතුරු වගේම තව යතුරක් හදාගත්තා කියලා. ඊට පස්සේ ආයම අතීතයට යන ෆ්‍රැන්සිස් කියන්නේ රේඛා කියන කෙල්ල පල්ලියට ආව දවසේ දවල් පල්ලියේ ප්‍රධාන ශිෂ්ට ඇතුළුව තවත් ශිෂ්ටලා ටිකක් දුර සංචාරයකට පිටත් වෙලා ගියා කියලා. එදාම දවල් තමා ස්ටෙපි අනිත් ශිෂ්ටලාගෙනුත් අහන්නේ රේඛාව රැයට පල්ලියට එක්කරගෙන එන්නද කියලා. ඔය කතාව ඔතන කතා වෙද්දි කෑම පිළියෙල කරගෙන ආව පුෂ්පම්ටත් මේක ඇහෙනවා. පුෂ්පම් තීරණය කරනවා එයාලගේ සල්ලි හොරකම් කරන වැඩේ කරන්න හොඳම දවස අද තමා කියලා. මොකද පුෂ්පම් දන්නවා ඒගොල්ලෝ සල්ලි හොරකම් කරගෙන ගියත් කවදාම හරි පොලිසියට එයාලා අහු වෙනවා කියලා. එයාට ඕනි වෙන්නේ සල්ලි හොරකම් කරලා පැනලා යන්නේ නැතුව මේකට වෙන කාව හරි අල්ලලා දීලා ටික කාලෙකින් පල්ලියෙන් යන එක. ඊට පස්සේ කොහොම හරි පල්ලියේ වැඩ කරන තංගම්මගේ මහත්තයා මාර්ගයෙන් මේ කතාව වක්කචන්ට දැනුම් දෙනවා. ඒත් එක්කම තංගම්මගේ මහත්තයා ඒ කියන්නේ බේබිත් එක්ක වක්කචන් කීප සැරයක්ම බිෂොප්ගේ වාහනෙන් එහෙට මෙහෙට ගිහින් තියෙනවා. ඔය වෙලාවේ තමයි ෆිල්ම් එකේ වැඩවලට ඇවිද ඉන්න රාජේන්ද්‍රන් වගේම ෆ්‍රැන්සිස්ට මේ දෙන්න කුරුදු හොරකම් වගේම අද රැටත් මොකක් හරි කරන්න යනවා කියලා අයිඩියා වෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ওই දවසේ රෑ ස්ටෙපි එක්ක පල්ලියට එන රේඛා දිහා බලාගෙන ඉන්න පුෂ්පම. ওই දවසේ කෑම හදන පුෂ්පම් මස්කරියකට නිදිපෙති කුඩු කරලා දානවා. ඒත් මස්කරි දුන්නත් රේඛා ඒව කෑවේ නෑ කියලා මං ඔයාලා කලින් කිව්වා. ඒත් කොහොම හරි රෑ වැඩේට බහපු පුෂ්පම් රේඛාගේ කාමරයට ගිහින් රේඛාගේ බෙල්ල මිරිකනවා. පස්සේ පුෂ්පම්ගේ සාරි පොට රේඛාගේ බෙල්ලට දාලා තද කරලා කොහොම හරි රේඛාව මරලා දානවා. ඒ වෙද්දි අකුණු ගගහ වයින් වෙලාවක් හින්දා රේඛාගේ පුංචි පුංචි කෙඳිරිලි සද්දත් එළියේ ඉන්න කාටවත්ම ඇහෙන්නෙත් නෑ. මෙතන මේ විදියට වෙද්දි වක්කචන් තංගම්මගේ මහත්තයා වුණ බේබි එක්ක එකතු වෙලා සේප්පුවේ සල්ලි ටිකක් හොරකම් කරනවා. ඔය ඔක්කොම වෙලා රේඛාගේ මිනිහ යට කරන්න ඔන්න මෙන්න තියෙදි තමයි මේගොල්ලෝ මොකක් හරි හොර වැඩක් අදරයක් කරනවා ඇති කියලා හිතපු රාජේන්ද්‍රන් වගේම ෆ්‍රැන්සිස් මෙතනට එන්නේ. ඒගොල්ලෝ හිතපු විදියට මෙතන මොකක් හරි වෙනවා කියලා හිතලා ගබඩා කාමරයේ ඇස්සට ආපු රාජේන්ද්‍රන් සහ ෆ්‍රැන්සිස්ට දකින්න හම්බෙන්නේ බිම දාලා තියෙන රේඛාගේ බොඩි එක. කලබල වෙලා පොලිසියට මේක කියනවා කියපු ෆ්‍රැන්සිස්ට මේ වෙලාවේ වක්කචන් කියන්නේ ඕගොල්ලෝ මෙතන හිටියේ හින්දා ඕගොල්ලොත් මේකට සම්බන්ධයි කියලා අපි පොලිසියට කියනවා.
එහෙම වුණොත් කට්ටියටම හිරේ යන්න වෙයි කියලා. ඒකින්ද මේ මිනී යට කරන වැඩේට අපිට උදව් වෙන්න. එතකොට අපි කාටවත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වගේම සල්ලි වලින් කොටසක් ඔය දෙන්නටත් දෙන්නම් කියලා කියනවා. මේ යෝජනාවට ෆ්‍රැන්සිස් සහ රාජේන්ද්‍රන් අකමැති වුණත් දැන් කරන්න දෙයක් නැතිකමට රේඛාගේ බොඩි එක පදුරක ඔතාගෙන අරන් ගිහින් වාහනේට දාගෙන මේගොල්ලෝ මාලක්කපාර කැලේ මැද්දට එනවා. කැලේ මැද මහා වැස්සෙන් වළක්වාරපු මේගොල්ලෝ රේඛාගේ බොඩි එක වලට දාලා පස්තාද්දි ෆ්‍රැන්සිස් දැකලා තියෙනවා රේඛා එයාගේ කකුල් දෙක හොලවනවා. මේ ගැන ෆ්‍රැන්සිස් වක්කජන්ට කිව්වත් එයා කමන්නේ පස් දාලා වහන්න කියලා කියනවා. කොහොම හරි මේ වැඩේට බේබි එකතු වෙලා නැහැ. මොකද බේබිගේ ළමයා මිනිහ එළියට ගේන වෙලාවේ එතනට ආපු නිසා. කොහොම හරි ඔය කතාව අවසන් කරපු ෆ්‍රැන්සිස් කියන්නේ අපි ඒ කෙල්ලව ගෙනිහින් වල දැම්මට දැන් මේ කියනකම් මම එයා කවුද කියලාවත් දන්නේ නැහැ. අවුරුදු 40කට කලින් වුණ සිදුවීමක් වුණත් ඒ කෙල්ලගේ මූණ මට තාම හොඳට මතකයි කියලාත් ෆ්‍රැන්සිස් කියනවා වගේම ඔයාලා පෙන්න ෆොටෝ එකේ හිටිය කෙල්ලව තමා අපි වල දැම්මේ කියලා ෆ්‍රැන්සිස් මේ වෙලාවේ කියනවා. කතාවේ කොනක ඉඳලා දැනගත්ත විවේක් මේ වෙලාවේ තවත් දෙයක් මීටර් කර ගන්නවා. ඊට පස්සේ තමා අපිට පෙන්වන්නේ රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් හිටිය ඇලිස්ට ඇටෙන්ඩන්ට් කෙනෙක් මල් පොකුරක් ගෙනල්ලා දෙනවා. කොහොම හරි මේ මල් පොකුරත් එක්ක එවලා තිබ්බ චිට්ටයක ලියලා තිබ්බ දේ දැකලා ඇලිස්ගේ ප්‍රෙෂර් වැඩි වෙලා එයා ඇඳ උඩ දඟලන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතන හිටිය වින්සන්ට් ඇලිස් ළඟට ඇවිත් කලබල වෙලා දඟලද්දි තමා එයාත් මල් පොකුර එක්ක එවලා තිබ්බ චිට් එක දකින්නේ. ඉතින් මේකේ ලියලා තියෙන්නේ get well soon පුෂ්පම්. ඒ කියන්නේ ඉක්මනින් සනීප වෙන්න පුෂ්පම් කියලා. ඉතින් කොහොම හරි මේ ඇලිස් සහ වින්සන්ට් තමා 1985 දී රේඛාව ඝාතනය කරලා පල්ලියේ සල්ලි හොරකම් කරපු පුෂ්පම් සහ වක්කජන්. පසු කාලීනව මේ දෙන්නා විවාහ වෙලා ජුවලර් ෂොප් එකක් දාලා ඇලිස් සහ වින්සන්ට් විදියට ජීවත් වෙලා තියෙනවා. ඉතින් කලබල වුණ වින්සන්ට් මල් පොකුරත් තරම් එළියට එන්නේ කවුද මේක දීලා ගියේ කියලා බලන්න. එහෙම එළියට ආව වින්සන්ට් දකින්නේ දොරක් එහා පැත්තේ ඉඳන් එයා දිහා බලාගෙන ඉන්න විවේක්ව. දාන්න පුළුවන් හැම කැටයමක්ම දාලා හැමදේම අහු වුණානේ කියලා හිතනවත් එක්ක එයාට මතක් වෙන්නේ රේඛාව මරපු වෙලාවේ පුෂ්පම් නැත්තම් ඇලිස් එයාට කියපු දේ. එදා පුෂ්පම් වින්සන්ට්ට කියන්නේ අපිට දැන් පල්ලියේ හැම සතයක්ම අපේ කරගන්න පුළුවන්. අපි මේ කෙල්ලව වල දැම්මම හැමෝම හිතයි මේ කෙල්ල සල්ලිත් තරම් පැනලා ගියා කියලා. අපිව කොහෙත්ම පොලිසියට අහු වෙන්නේ නැහැ කියලා. එදා ඒ කතාව මතක් වෙනවත් එක්ක වින්සන්ට් බලාගෙන ඉන්නේ ඇඳේ ඉන්න ඇලිස් දිහා. ඊට පස්සේ DSP එක්ක SPව හම්බෙන්න ගිය විවේක් SPට කියන්නේ 1985 දී මේ රේඛාව ඝාතනය කරලා තියෙන්නේ පුෂ්පම් සහ වක්කචන් කියන දෙන්න එකතු වෙලා වගේම මේ දෙන්න පල්ලියේ තිබ්බ සල්ලිත් අරගෙන ටික කාලෙකින් මෙහෙන් වෙන පැත්තකට ගිහින් විවාහ වෙලා පුෂ්පම් ඇලිස් කියන නමිනුත් වක්කචන් වින්සන්ට් කියන නමිනුත් ජීවත් වෙලා කියලා. ඒ වගේම මම පල්ලියෙන් පුෂ්පම් මේ කාලේ කරපු එම්බ්‍රොයිඩර් මලක් හොයාගත්තා. ඒක එයා යටින් මහලා තියෙන මලම තමයි පස්සේ කාලෙක මෙයාලා ඇලිස් ජුවලර්ස් එකේ බැජ් එක විදියට පාවිච්චි කරලා තියෙන්නේ කියලා මේ සම්පූර්ණ කතාවම මුලින්ම SP සර්ට කියනවා. ඒත් එක්කම SP මේ දෙන්නට කියන්නේ තාම අපි ළඟ තියෙන රේඛාගේ කියලා හිතන්න පුළුවන් ඇටසැකිල්ලක් වගේම මොන සාක්ෂි අරන් අපි අධිකරණයට ගියත් මේ ඇටසැකිල්ල රේඛාගේමයි කියලා ඔප්පු කරනකම් අපිට මේකට මොකුත් කරන්න බෑ. ඒකින්ද මේ ඇටසැකිල්ල රේඛාගේ කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂිත් අපි හොයාගන්න ඕනි කියලා. ඒකත් එක්ක තමයි ඊට පස්සේ අපිට පෙන්වන්නේ වින්සන්ට් සහ ඇලිස්. මේ වෙලාවේ ඇලිස් වින්සන්ට්ගෙන් අහන්නේ පොලිස් කාර්යය හැමදේම හොයාගෙන නේද කියලා. මේකට ඔව් කියලා වින්සන්ට් කියද්දි එයාවත් පුදුම කරමින් ඇලිස් කියන්නේ එහෙනම් ඔයා එයාගෙත් ඇස් එක වහලා දාන්න කියලා. මේ වෙලාවේ කාර් එක ඩ්‍රයිව් කරමින් ඉන්න විවේක් බීමට කෝල් එකකින් කියන්නේ මොන සාක්ෂි තිබ්බත් මේ ඇටසැකිල්ල රේඛාගේ කියලා ඔප්පු කරන්න සාක්ෂි නැතුව අපිට අධිකරණයට යන්න බෑ. ඒකින්ද අපි ඒක ඔප්පු කරන්න මොනවා හරි සාක්ෂි හොයාගන්න ඕනි කියලා. ඔය කතාව කියාගෙන මෙයා ඉස්සරහට යද්දි කොහෙද ඉඳලාව ලොරියක් විවේක්ගේ වාහනේ ගොඩක්ම තදට හප්පගෙන යනවා. කොහොම හරි ඉක්මනට ස්පිතාලෙට මේ වෙලාවේ විවේක්ව ගෙනියනවා වගේම ડોක්ටර් සජන් මෙතනට ඇවිත් තත්ත්වය පරීක්ෂා කරලා බලලා විවේක්ගේ තාත්තට කියනවා පිටින් තියෙන තුවාල විතරයි ඇතුලෙන් මොකුත් වෙලා නැහැ. ඒකින්ද බය වෙන්න එපා කියලා. ඒ අතරේ වින්සන්ට් හම්බෙන්න ගිහින් ඉන්න එයාගේ ලෝයර් ජේකොබ් කියන්නේ විවේක්ට ටිකක් අමාරුයි වගේම ෆ්‍රැන්සිස් මේ වෙද්දි පොලිස් බාරේ ඉන්නේ. ඒ වුණත් අපි බය වෙන්න ඕනේ නැහැ. මොකද මේ හම්බෙලා තියෙන ඇටසැකිල්ල රේඛාගේ කියලා එයාට තාම සාක්ෂි නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ විවේක බලන්න ගිය බීමයාගේ පත්තරේ ආටිකල් එක විවේක්ට පෙන්නනවත් එක්ක විවේක් අහනවා රේඛා ගැන මොකක් හරි තොරතුරක් ලැබුණාද කියලා. මේ වෙලාවේ බීම කියන්නේ කෝල් නම් කිහිපයක්ම ආවා. ඒත් විශේෂ මොකුත් නම් දැනගන්න හම්බුන්නේ නැහැ කියලා. කොහොම හරි ඊට පස්සේ පත්තර කන්තරුවට බීම ගිය වෙලාවේ එයාට කෝල් එකක් එනවා. ඒ වෙලාවේ කෝල් එකෙන් කතා කරන්නේ තවත් මලයාලම් චිත්‍රපටිවල රඟපාන ජගදීෂ් කියලා කෙනෙක්. ඒ වෙලාවේ ජගදීෂ් කියන්නේ ඇවිත් යාව හම්බෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි විවේක් එක්ක ජගදීෂ්ව හම්බෙන්න ගිය බීමට ජගදීෂ් පෙන්වන්නේ මුත්තරකුණු පීයෝ කියන චිත්‍රපටියේ වුණ සීන් එකක්. මේ වීඩියෝ එකේ තියෙන නළුවෙක්ට ගොඩක් ආදරය කරපු රසිකාවියක් දිගින් දිගටම මේ කියන නළුවට ලියුම් වලින් පෙන්නපු එයාගේ රසික ආදරය ගැන.
මේ වීඩියෝ එකේ තියෙන ෆිල්ම් එක හදන්න පාදක කරගෙන තියෙන්නේ ওই ලියුම් සිද්ධියමයි. ඒ වගේම රේකත් මාමුත්ති අයියා කියලා ලියුම් නිතරම යවපු හින්දා ඔයාලගේ ওই කතාවත් එක්ක මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා මේ වෙලාවේ ජගදීෂ් මෙයාලට කියනවා. ඒ වගේම ජගදීෂ් කියනවා මෙයත් එක්ක මම ඒ කාලේ ඉන්ටර්වයුව එකක් කරන්න ගියා. වගේම ඒ වෙද්දි මගේ පළවෙනි ෆිල්ම් එකක් කරා විතරයි කියලා. ඉතින් ඒකේ රඟපෑවට පස්සේ රේක මට ලියුමක් එවලා තිබ්බා. ඒක තමයි මට නළුවෙක් විදියට හම්බුණු පළවෙනි ලියුම වගේම ඒ වෙලාවේ මට ඇති වුණු සතුට සහ රසිකයෙක්ගෙන් ලැබුණ පළවෙනි ලියුමක් හින්දා මෙයා රේකට රිප්ලයි ලියුමකුත් ලිව්වා කියලා ඒ වෙලාවේ කියනවා. ඉතින් ඒකත් එක්ක දිගින් දිගටම රේක සහ ජගදීෂ් අතර ලියුම් හුවමාරු වෙලා තියෙනවා වගේම කොහොම වුපු එක ලියුමක රේක මාමුත්ති අයියා අත්සන් කරපු එයාගේ ෆොටෝ එකක් ගෙන්න ගන්න පුළුවන්ද කියලා ජගදීෂ්ගෙන් අහලා තියෙනවා. ඉතින් එක දවසක් කියවපු ලියුමක මං ගෙදරින් පැනලා ගිහින් රංගන ශේෂ්ත්‍රයට එකතු වෙනවා කියලා රේක ලියලා තියෙනවා. කොහොම හරි මේකට රිප්ලයි ලියුමක් කියවපු ජගදීෂ් කියලා තියෙන්නේ ගෙදරින් පැනලා යන්න එපා. ඉතින්ලා ඉගෙන ගන්න වැඩ කරලා ඉන්න. ඊට පස්සේ රංගපෑම් පැත්තට එන්න පුළුවන් කියලා. මොකද මාත් පුලින් හොඳට ඉගෙනගෙන තමයි මේ දේවල් වලට ආවේ කියලා ජගදීෂ් මේ ලියුමේ ලියලා තියෙනවා. ඉතින් මේ ලියුමෙන් පස්සේ මට රිප්ලයි ලියුමක් ආයේ ආවේ නෑ වගේම එයා මං යවපු ලියුම කිව්වද කියලා මං දන්නේ නෑ කියලා මේ වෙලාවේ ජගදීෂ් කියනවා. ඉතින් කොහොම හරි බීමගේ ආටිකල් එකේ කියලා තියෙන රේක මාමුත්තිට ලියුම් යවපු විදියටමයි මටත් මේ ලියුම් එවලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඔය හොයන රේක මං දන්න කෙනා වෙන්නත් පුළුවන් කියලා ජගදීෂ් මේ වෙලාවේ මෙයාලට කියනවා. ඉතින් කතාව දිගටම කියාගෙන යන ජගදීෂ් කියන්නේ මුත්තරකුණු ෆිල්ම් එක හැදුවේ රේකා මාමුත්තිට ලියුම් යවපු සිද්ධිය මුල් කරගෙන වගේම අපි රේකා මේ චිත්‍රපටයේ රඟපාන්න ගන්න හිටියේ ඒත් ඊට පස්සේ මෙයාව හොයාගන්න බැරි වුණ හින්දා අපි වෙන කෙනෙක් ගත්තා. ඒත් අපි ඒ කෙල්ලගේ ගෙදර ඇඩ්‍රස් එකට දැම්මෙත් රේකා මට එවපු ලියුම් වල තිබ්බ ඇඩ්‍රස් එකමයි කියලා. ඔය කතාවත් එක්ක විවේක් සහ බීමට හිතෙනවා ඒගොල්ලෝ මේ හොයන රේකාගේ ඇත්තම ඇඩ්‍රස් එකක් මේක වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේ ජගදීෂ් මෙයාට දීපු ඇඩ්‍රස් එකත් අරන් ඔය කියන ප්‍රදේශයේ මේ ඇඩ්‍රස් එකට තියෙන ගෙදරකට ගිහින් ඒ ඉන්න ගෑනු කෙනෙකුත් එක්ක කතා කරාම දැනගන්න ලැබෙනවා මේ ගෑනු කෙනා රේකාගේ නංගි කියලා. ඉතින් කතාවක් කියන මේ ගෑනු කෙනා කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 40කට විතර කලින් තමයි මෙහි පදිංචියට ආවේ. ඒ වගේම මේ ළඟ කැසට් පීස් විකුණපු කඩේකුත් තිබ්බා කියලා. ඉතින් කොහොම හරි අම්මගේ සපෝට් එකත් එක්ක නංගි එක්ක එකතු වෙලා තාත්තට කරදර කරලා මේගොල්ලෝ කොහොම හරි ටීවී එකකුයි කැසට් පීස් බලන්න ප්ලේයර් එකකුයි ගෙදර ගේනවා. කැසට් පීස් කඩේට නිතරම යන රේකා බලන්නේ අලුතින් ආව ෆිල්ම්ස් මොනවද කියලා. ඔය අතර වාරයේ තමා රේකා මාමුත්තිගේ ලොකු රසිකාවියක් වෙන්නේ. ඒ වගේම මාමුත්තිගේ ෆොටෝ පත්තර වලින් කපලා අරන් බිත්තිය හැමතැනම අලවගත්ත රේකා ඊට පස්සේ තමා මාමුත්තිට දිගටම ලියුම් යවන්න පටන් අරන් තියෙන්නේ. ඔය කාලෙදිම වගේ තමා රේකාගේ අම්මා එයාට පාසලඹ දෙකකුත් අරන් දෙන්නේ. ඉතින් ඔය කතාව කියන වෙලාවේ විවේක් ළඟ තිබ්බ රේකාගේ පාසලඹත් එයා රේකාගේ නංගිට දෙනවා. ඉතින් ඊට පස්සේ රේකාගේ නංගි කියනවා අක්කා දවසක් නළුවෙක් යවපු ලියුමක රිප්ලයි ලියුමක් තාත්තට අහුවෙලා එදා රෑ තාත්තා අක්කට හොඳටම බැනලා ගැහුවා කියලා. කොහොම හරි එදා රෑ අක්කා ගෙදරින් පැනලා ගිහින් වගේම එදා ඉඳන් අද වෙනකන් අපි අක්කව හෙව්වත් එයා ගැන කිසිම ආරංචියක් හම්බුනේ නැහැ කියලාත් මෙයා කියනවා. කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්වන්නේ වින්සන්ට්ව වගේම එයාගේ පුතාව හම්බෙන්න ඇවිත් ඉන්න DSP. DSP මේ වෙලාවේ ෆොටෝ ටිකක් පෙන්නලා පුතාට කියන්නේ මේ තියෙන්නේ ඔයාගේ අම්මගේ ඇත්තම ස්වරූපය. එයාගේ නම ඇලිස් නෙමෙයි පුෂ්පම් කියලා. ඊට පස්සේ කොහොම හරි ෆොටෝ එකක් අරන් ඇලිස් ළඟට ආව පුතා ඇලිස්ගෙන් අහන්නේ අම්මා ඔයා ඇලිස්ද නැත්නම් පුෂ්පම්ද කියලා. වින්සන්ට් වගේම ඇලිස්ගෙන් කිසිම උත්තරයක් නැති වෙද්දි ඔයාලා මොන જાතිය මිනිස්සුද මන්ද කියලා කියමින් පුතා එතනින් පිටත් වෙලා යනවා. ওই දේත් එක්ක ඇලිස් වින්සන්ට්ගෙන් අහනවා හැමෝම අපි ගැන දැන් දන්නවනේ පොලිසියෙන් ඇවිත් දැන් මාව අරගෙන යයි නේද කියලා. ওই වෙලාවේ තමයි ඇලිස් ළඟට ගියේ වින්සන්ට් ඔයාව මං කාටවත් ගෙනියන්න දෙන්නේ නැහැ කියමින් ඇලිස්ගේ බෙල්ල මිරිකලා එයාව මරලා දාන්නේ. මේ අතර වාරේ තමයි විවේක් එයාගේ පොලිස් කිට්ටයත් ඇඳගෙන මේ වැඩේ ඉවර කරන වැඩේට බහින්නේ. ওই වෙලාවෙම රේකගේ ඇටසැකිල්ලෙන් ලබාගත්ත DNA එයාගේ නංගි එක්ක මැච් වෙනවද බලපු එකේ රිපෝට් එකක් ડોක්ටර් සජන්ට ලැබෙනවා. රිපෝට් එකේ විදියට මේ දෙන්නගේ DNA 100%ක් මැච් වෙනවා වගේම මේ ඇටසැකිල්ල රේකගේ කියන එකත් දැන් හොඳටම ෂුවර්. කොහොම හරි ඊට පස්සේ වින්සන්ට්ගේ ගෙදරට යන පොලිස් ටීම් එකේ විවේක් DSP වගේම SPත් යනවා. ඒ වගේම වින්සන්ට් කරපු මේ වැඩේ රටටම හෙළි කළා විවේක් මේ වෙලාව මෙයාව අත්අඩංගුවටත් ගන්නවා. ඊට පස්සේ දවසක කොහොම හරි විවේක්ට කෝල් එකක් ගත්ත ජගදීෂ් කියන විශේෂ කෙනෙක් ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි රේකාගේ සාම්පල් විදියට අරන් තියාගත්ත ඇටකටු මිහිදම් කරන්නේ. මේ වැඩේට රේකාගේ නංගි වගේම ස්ටෙපි ඇවිත් ඉන්නවා. මේ වැඩේ ඉවරුනාට පස්සේ රේකාගේ නංගි ළඟට ගිය විවේක් එයාට ලියුමක් දීලා කියන්නේ ඒකට ආදරය කරන විශේෂ කෙනෙක් දුන්න ලියුමක් තමයි මේක කියලා. ඉතින් ලියුම රේකාගේ නංගි අතට දීලා විවේක් මේ වෙලාවේ මෙතනින් පිට වෙලා යනවා.
ලියුම දිගහැරලා බලපු නංගි දකිනවා මේ ලියුම අස්සේ මාමුත්තී අයියාගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉතින් කලින් ජගදීෂ් කෝල් කරපු වෙලේ කියලා තියෙන විශේෂ කෙනා වෙන කවුරුත් නෙමෙයි මාමුත්තී. ඉතින් විවේක් මාමුත්තී හම්බෙන්න ගිය වෙලාවේ රේඛා ආසාවෙන් හිටපු මාමුත්තීගේ අස්සන එක්ක එයාගේ ෆොටෝ එකක් ලියුම් කවර් එක දාලා රේකට එවලා තියෙන්නේ දැන් රේඛා නැති වුණත් එයාගේ තිබුණු ආසාවට ගෞරවයක් කරන විදියට. කොහොම හරි යාළුවනේ ওই සිදුවීමත් එක්ක මේ අවුරුද්දේ රිලීස් වුණ රේඛා චිත්‍රම් මලයාලම් චිත්‍රපටයේ කතාව මෙතනින් අවසන් වෙනවා. ඉතින් ගයිස් මගේ පළවෙනි රිවිව් එක විදියට ගෙනාව මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඉස්සරහටත් අරන් එන මේ වගේ මූවි රිවිව්ස් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ දෙවෙනි රිවිව් එකත් එක්ක මුණ ගැහෙනකන් අද මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.